සාදු සාදු සාදු. සාදු සාදු සාදු. සෑම සියලු දෙනා සාදුනාදයක් දෙමු. නැවත වාරයක් සාදුනාදයක්. නැවත වාරයක් සාදු. නමස්කාරය කියමු පන්සිල් සමාදන්. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පේ බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පේ ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පේ සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පේ බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පේ ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පේ සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධෙන් පංචසීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා ප්‍රමාදේන සම්පාදේ තබ්බං. සාදුනාදයක් සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස.
අට්ඨකෝ ගාමිනී හේතු අට්ඨපච්චයා කුලානං උපඝාතාය රාජතෝ ආචෝරතෝ ආ අගිතෝ ආ උදකතෝ ආ උපඝාතාය ගච්ඡන්ති නේතං වානාදි ගච්ඡේය දුප්පයොත්තානං කම්මං ජාන්ති භෝගීතේ විකිරති විදමති විදංසේතේ අනිච්චතායේව අට්ඨේයතේ. සාන්තගිරි පට්ටියපොළ නැටොල්පිටිය තංගල්ල මේ නිවෙස්වල පදිංචි ලියනාරච්චි පවුලේ දායකයෝ ඇතුළු ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික වාසනාවන්ත සදහැවත් පින්වතුනි, ඉතා වටිනා කියන පින් කටයුත්තක් ඉටු කරන්නට සූදානම් වෙන අවස්ථාව. ලියනාරච්චි පවුලේ මේ දුවදරුවෝ දෙමව්පියෝ මූලික ස්ථානයේ තබාගෙන මේ දරුවෝ සෝදානම් වෙන්නේ ඉතා වටිනා කියන පූජාමය කටයුත්තක් ධර්මදේශනාමය පින්කමක් සිද්ධ කරගන්න. මේ පින්කම් අපේ ජීවිතවලට වටිනකම එකතු කරනවා කියන තැන ඉඳගෙන මේ ජීවිතේ සතුට සැනසීම පෙච්චනන්දතේ පරලෝක ජීවිතේ සතුට සැනසීම කියන මේ ලෝක වශයෙන් ආශිර්වාදයක් පරලෝක ජීවිතයට ආශිර්වාදයක් යහපත් ආයෝජනයක් සිදු කර ගන්න මේ මොහොත තුල මේ සිදු කරන පින්කම. ඉතින් ඔය ඇත්තෝ අද දවස තුල මේ පින්කමට අරමුණු විදියට යොදාගත්තේ දයාබර මෞතුමියට පියතුමන්ට තුරුණවගේ රැකවරණේ ආශිර්වාදේ කාසු කරන්න. දුවදරුවෝ කල්පනා කළා මවුට ආශිර්වාද කරන්න, පියතුමන්ට ආශිර්වාද කරන්න. ඒ වගේමයි ඔබ නමින් මියදුණු ඥාතීන් සිහි කරලා ඒ ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. සුජීවත්ව ජීවත් වෙන දුවදරුවෝ හැමෝටම තුරුණවගේ රැකවරණේ ආශිර්වාදේ කාසු කරන්න අද දවස තුල මේ පින්කම මේ සංවිධානය කරගෙන මේ කටයුත්ත සිද්ධ කරන්න. ඉතින් දේශනාව ධර්ම දේශනාවක්. ඉතින් ඔබ සියලුම දෙනා මම දේශකයාණන් වහන්සේ වෙනවා. ඔබ සියලුම දෙනා අද මගේ ශ්‍රාවකයන් බවට පරිවර්තනය වෙලා ශ්‍රවණය කරන්නන් බවට පරිවර්තනය වුණා. හෝරාවක් වගේ කාලයක් ඇතුලේ බණපද ටිකක් එක්කාසු කරනවා. ලෞතුරු බුදුහාමුදුරුවෝ සිහි කරන වදාරන ලද දේශනා ජීවිතවලට එක්කාසු කරගන්න. මේ බණ කියන වෙලාවයි කියලා මුලින්ම සිහි කළා. දෙවියන්ට ඇරයුම තැබුව අද දවස තුල බණ අහන්න මේ නිවසට වැඩම කරන්න කියන ඇරයුම තැබුව. දෙවි දේවතා වරුන්ට ආශිර්වාදය පින් අනුමෝදන් කරනවා මේ දේශනාව අවසානයේ. ඉතින් සුනාත මනවෙන් නසමු ධාරේත ධාරණය කරගමු. චරාත ධම්මේ මේ ධර්මය අනුව ජීවිත පැහැබර කරගන්න ලස්සන කරගන්න කියන ඇරයුම මං ඔබ සියලුම දෙනා හමුවේ තබනවා. දෙමාපියන්ට වටිනකමක් එක්කාසු කරන අවස්ථාව. සුජීවත්ව ජීවත් වෙන මව්පියන්ට තුරුණුවන්ගේ රැකවරණේ ආශිර්වාදේ එක්කාසු කරනවා. අලුත් අවුරුද්ද උදා වුණා. ඒ ආශිර්වාදය ලැබුවා. තමන් අදහන ආගම දහම ඇතුළත් බුදුහාමුදුරුවෝ ධර්ම රත්නය සංඝ රත්නය පිළිබඳව ගෞරවය විශ්වාසය ගොඩනගාගෙන ඔය ඇත්තෝ අද දවස තුල මේ ආශිර්වාදේ කාසු කරනවා. මවුට ආශිර්වාදය, පියතුමන්ට ආශිර්වාදය, තුරුණුවන්ගේ රැකවරණේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරන්න තමයි අද දවස තුල මේ කටයුත්ත සංවිධානය කරගත්තේ. මම ඔබට සිහි කරනව කාරණා කිහිපයක් පිළිබඳව ජීවිතයට එක්කාසු කරගමු. නිතර දෙවේලේ සිහි කටයුතු කාරණා කිහිපයක්. එයින් දේශනාව ධර්මය බණපද ටික දේශනා කරන්නට මත්තෙන් මූලිකව
ඒ කටය ඒ කාරණා පිළිබඳව මනස හිත ප්‍රගුණ කරගන්න මනසට හිතට එකතු කරගන්න. එයින් පළවෙනි කාරණාව ලෞතුරු බුදුහාමුදුරුවෝ පිළිබඳ. බුදුහාමුදුරුවෝ කියලා කිව්වේ රාග බරිත ලෝකේ මෝහ බරිත ලෝකේ ඥානා ලෝකයෙන් ධර්මා ලෝකයෙන් ලෝකය පුබුදුවාලු මහෝත්තම චරිතේ ලෞතුරු බුදුහාමුදුරුවෝ ඇති කරගනු ලබන ප්‍රසාදය පැහැදීම අපේ මේ ජීවිතයේ සතුට සැනසීමට හේතු වාසනා වෙනවා. පරලොව ජීවිතයටද වාසනාව අභිවෘද්ධිය උදා වෙනවා. බුදුහාමුදුරුවෝ පිළිබඳ ප්‍රසාදය ගෞරවය ගොඩනගා ගැනීම කියන කාරණාවේ ඇතුල්. ඉතින් ඔබ බුද්ධ වත සිද්ධ කරනවා සන්ධ්‍යා භාගය තුල බුදුහාමුදුරුවෝ වෙනුවෙන් වනපස මලෙන් පුදනවා දැහැත් ගිලම්පස වලින් පුදනවා. අපේ මේ සංසාර ගමනේ අපට මේ ජීවිතය ලැබුණේ පෙර සසර පින් කුසල් නිසාමයි. ඒ ජීවිතයට පින කියන කාරණාව අත්‍යවශ්‍යයි. කල්ප කාලයකට පස්සේ මේ ලැබිච්ච මේ ජීවිතේ හැඩකාර එකක් වාසනාවන්ත එකක් වේ යුතුමයි. මේ ලද මනුස්ස ජීවිතය ලෞතුරු බුදුහාමුදුරුවෝ එක්කලා ධර්මය එක්කලා ආර්ය සංගරුවන එක්කලා ශ්‍රද්ධාවෙන් බැඳෙන්න පුළුවන් නම් මේ ජීවිත සතුට සැනසීම කියන කාරණාව අපේ ජීවිතවලට ලැබෙනවාමයි. ඔය ඇත්තු මේ සමාජ වපසරිය ඇතුලේ හොඳින් ජීවත් වෙන ගමන ආගම දාම ඇතුලේ කටයුතු සිද්ධ කරනවා. විශේෂයෙන්ම බුද්ධවත කියන කාරණාව ඔය ඇත්තු සිද්ධ කරනවා. ඒ තුල ප්‍රාර්ථනා කළත් නැතත් ඔබට ඔබේ ජීවිතයට සතුට සැනසීම කියන කාරණාව උදා වෙනවාමයි. පුංචි දරුවන්ටත් ඔබ උරුපුහුණු කරන්නට ඕන බුද්ධවත කියන කාරණාව අපට කරන්න පුළුවන්. දවසකට පැය 24ක් තියනවා. එක විනාඩියක් හරි අරගෙන බුදුහාමුදුරුවන්ට පහන තියන්න පුළුවන්කම හදාගත්තට පස්සේ ගෙදර සකස් කරන දාණයෙන් කොටසක් වෙන් කරන්න පුළුවන් මානසික මට්ටම මනසක් හිතක් හදා ගැනීම තුළ පුදුමාකාර සහනයක් සතුටක් සැනසීමට ලැබෙනවාමයි. මේ ජීවිතයට ඒ කුසලය හරි ප්‍රබලයි. විශේෂයෙන්ම පළවෙනි කාරණාව බුදුහාමුදුරුවෝ පිළිබඳව ප්‍රසාදය ගෞරවය ගොඩනගා ගන්න. මට ඔබට මූලාශ්‍ර සිහි කරන්න පුළුවන් මේ ලෝක ධාතුව තුල බුදුහාමුදුරුවෝ මොනතරම්නම් ශ්‍රේෂ්ඨයිද කියන කාරණාව ඔබ නිතර දෙවේලේ ශ්‍රවණය කරන රතන සූත්‍ර දේශනාව බුදුහාමුදුරුවෝ දේශනා කළේ විශාලා මහනුවර සිදුවෙච්ච ඒ මහා අභාග්‍ය සම්පන්න කාරණාව මුල් කරගෙන දේශනා කරපු බණපදයක්. එක පාරටම වැස්ස නැති වුණා කිව්වා විශාලාවට. මිනිස්සුන්ට ආහාර පාන ආදිය නැති වෙලා ගිය දුර්භේක්ෂයක් ගොඩනගෙන්න ගත්තා. මිනිස්සු හාමතේ තැනින් තැන මිය යන්නට වුණා. ඇතැම් මිනිස්සුන්ගේ මලකඳන් එහෙවුම තියනවා. වල දාන්න කෙනෙක් නැහැ, පුච්චන්න කෙනෙක් නැහැ. අමනුෂ්‍යයෝ ඒවට බැල්ම හෙලන්න ගන්නවා. විශාලාවට දුර්භේක්ෂය විතරක් නෙමෙයින් පස්සේ තියෙන අමනුස්ස දෝෂ ඇවිල්ලා තියෙනවා. අමනුස්ස බයකුත් ඇවිල්ලා තියෙනවා. දුර්භේක්ෂය එක පැත්තකින් එනකොට රෝග බය ඇවිල් අමනුස්ස බය ඇවිල්ලා මිනිස්සුන්ගේ ජීවිතවලට කනගාටුදායක වපසරයන් නිර්මාණය වුණා. ඔය කියන කාරණාවේ ඇතුලේ බුදුහාමුදුරුවන්ට ඇරයුම තැබුවා විශාලාවට වැඩම කරන්න කියන කාරණාව. උන්වහන්සේ වැඩම කළා විශාලාවට. විශාලාවට වැඩම කරලා බණපද දේශනා කළා. බුදුහාමුදුරුවන්ට අවබෝධය තිබුණා. රතන සූත්‍ර දේශනාව නිමා වෙන තැන බොහෝ පිරිසක් ධර්මය අවබෝධ කරගන්නවා කියන ඒ බලාපොරොත්තුව බුදුරදුන් තුල පැවතුණා. ඒක සාක්ෂාත් වුණා. දේශනාව නිමා වෙන තැන බුදුහාමුදුරුවෝ සිහි කළේ යංකින්ච විත්තං ඉදවා හුරංවා සග්ගේ ස්වායං රතනං පනේතං නනෝ සමං අත්ති තථාගතේන ඉදං ප්‍රබුද්ධේ රතනං පනේතං. ලෝකෙ මොනතරන්නම් වස්තු සම්භාරේ
රත්තරන් මිල මුදල් වෙන්න පුළුවන්. ඕනතරම් රත්නයන් ලෝකේ ඇති. මිල කරන්න බැරි වටින රත්නයන් නැති. නමුත් බුද්ධ රත්නයට ඒ සියලුම කාරණා යටයි කියන කාරණාව සිහි කළා. විශාලාව නිවේවා කියන ප්‍රාර්ථනාව එකතු කළේ. ඒතේන සච්ච වජ්ජේන සොත්තිතේ හෝතු සබ්බද. මේ සත්‍ය වචනේ බලෙන් විශාලාවේ මිනිසුන් නිවේවා කියන ප්‍රාර්ථනාව තැබුවා. විශාලාවට පොකුරු වැහි වැටුණා කෙව්. විශාලාව දිව්‍ය ලෝකය බවට පරිවර්තනය වුණා කෙව්. ඒක නිසා බුදුහාමුදුරුව තරම් වටින ශ්‍රේෂ්ඨ චරිතයක් මේ විශ්වීය ලෝකේ පහළ වුණේ නේ. ඒක නිසා බුදුහාමුදුරුව පිළිබඳව ප්‍රසාදය ගෞරවය ගොඩනගා ගන්න ජීවිතයට පුදුමාකාර වටිනකම් එක්කාසු වේ. ජීවිතේ සතුට සැනසීම කියන කාරණාව බුදුහාමුදුරුව චරිතය බුද්ධ චරිතයත් එක්කලා බැඳුනට පස්සේ ලැබෙනවාමයි. දෙවෙනි කාරණාව දේශනාවට මත්තෙන් දෙවෙනි කාරණාව ධර්මයේ වටිනකම් බුදුහාමුදුරුව යෝජනා කරන්නේ. උන්වහන්සේ දේශනා කරන්නේම ධර්මයේ තරම් වටින මවෙක් පියෙක් නෑ කියන කාරණාව. අපේ ජීවිතයට ධර්මය ඒ තරම් වටිනවා. ඔබ අපි අහලා තියෙනවා බණ අහලා ධර්මය අවබෝධ කරගෙන බණ අහලා නිවන් දැකපු ඇත්තෝ පිළිබඳව අපි අහලා තියෙන කෙනෙක් කියන්න පුළුවන් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියන මේ වටිනාකම් වලට යන්න නම් ඒ වටිනාකම් ඒ ආර්යත්වය උදා කරගන්න නම් භාවනා කරන්න ඕනම කියලා. භාවනාව හොඳයි යහපතයි ඒ පිළිබඳව වැරදි අවබෝධයක් ඔබට හදනවා නෙමෙයි. භාවනා කිරීම අතිශය වැදගත්. හැබැයි අපි අහලා තියෙනවා ශාසන ඉතිහාසය තුල බණ අහලා ජීවිතය හදාගත්තු මිනිස්සු බුදුදහම කියලා කිව්වේ ගත හදන දහමක් නෙමෙයි හිත හදන දහමක්. මිනිස්සුන්ගේ ජීවිත නෙව කරදර බාධක මතුවෙච්ච තැන්වල මිනිස්සුන්ගේ ජීවිතවලට පුදුමාකාර සහනයක් ලෞතුරු බුදුහාමුදුරුව අරගෙන ධර්මයේ ආශ්චර්ය හරි සුවිශේෂී එක. ඔබ අනන්තවත් මලගම් වලට සම්බන්ධ වෙලා ඇති අර අඬන දොඩන මිනිස්සුන්ට පාංශකූල දෙන අවස්ථාව හරි සුවිශේෂී එක. හාමුදුරුව පන්සිල් සමාදන් වෙන්න නමස්කාර කියන්න කියනකොට මිනිස්සුන්ගේ ඇඬීම නතර වෙලා ඉවරයි. දේශනාව අනිත්‍ය ප්‍රතිසංයුත්ත දේශනාවේ ඇතුලේ මිනිස්සුන්ගේ හිත් හැදිලා ඉවරයි. අර අඬන දොඩන බොහෝ කෙනාගේ ඒ වෙලාවට හරි මොහොතකට හරි හිත නිවන්න පුළුවන්. ආගම දහමේ ඇතුලේ නිවන්න පුළුවන්. ධර්මයේ ආශ්චර්ය හරි සුවිශේෂී එක. මේ අනවරාග සංසාර ගමනේ කාලයකට පස්සේ ලැබිච්ච මේ ජීවිතයේ ලස්සන එකක් විය යුතුමයි. හැඩ එකක් විය යුතුමයි. ඒ ලබාගත්තු ජීවිතයට ධර්මයේ ආශිර්වාදය ලබා ගන්න. ධර්මයේ තුල ජීවිතය හදාගන්න. එක බණ පදය හරි කමක් නැහැ. ජීවිතයට එක්කාසු කරගන්න ලස්සන ගමනක් හැඩකාර ගමනක් යන්න පුළුවන්. ගෞතම බුද්ධ ශාසනයේ ලංකාවේ ප්‍රථම ආර්ය ශ්‍රාවකයෙක් මුණ ගැහෙනවා ඉතිහාසය තුල. ඒ වෙන කවුරුවත් නෙමෙයි සුමන සමන් කියන්නේ ලංකාවේ ප්‍රථම ආර්ය ශ්‍රාවකය. භාවනා කරලා නෙමෙයි හැබැයි සෝවාන් වෙනවා බුදුබණ පදයක් ඇතුලේ. බුදුහාමුදුරුව ලංකාවට වැඩම කළ අවස්ථා තුනක ඒ වැඩම කරපු අවස්ථාවක කැලණියේ මණියක්කිත නාරජතුමාගේ ආරාධනාවෙන් කැලණියට වැඩම කළා කියුවා ශාසන ඉතිහාසය. ඉතිහාස පොත අපට ඒ පිළිබඳව උගන්වන මණියක්කිත නාරජතුමා ලෞතුරු බුදුහාමුදුරුවන්ට ඇරයුම තැබුවේ බක් මාසේ දවසක. ඒ කියන්නේ මේ මාසේ පෝය දවසේ ඇරයුමක් තැබුවා. කාටද ඇරයුම තබන්නේ බුදුහාමුදුරුවන්ට? නාගදීපයට වැඩම කරපු දවසේ ඇරයුමක් තබනවා ලෞතුරු බුදුහාමුදුරුවනේ. විවේකයක් තිබුණොත් යලිත් වැඩම කරන්න කිව්වා. කොහේටද වැඩම කරන්නේ? කැලණියට වඩින්න කියලා කිව්වා. බුදුහාමුදුරුව කැලණියට වැඩම කළා. කැලණියට වැඩම කරන දවසේ මණියක්කිත නාරජතුමා ලංකාවේ මහා ඇමතිවරු අතීතයේ මහා ඇමතිවරු ඔක්කොටම ඇරයුමක් තබනවා. සබරගමුවේ නියෝජිතයෙක් කෙනවා. සබරගමුවේ නියෝජිතය තමයි සුමන සමන් කියලා කියන්නේ.
සුමන සමන් කියලා කියන්නේ සාමාන්‍ය මිනිස්සෙක්. හැබැයි ඒ පලාතේ අනසක පතුරගෙන දේශපාලන මතිමතාන්තර දේශපාලනය ක්‍රියාත්මක කරන චරිතය සුමන සමන් කියලා කියන්නේ. සුමන සමන් එදා එනවා බුදුහාමුදුරුව වැඩම කරපු දවසේ කැලණියට. ඇවිල්ලා බුදුහාමුදුරුවන්ට වැඳ නමස්කාර කළා. පැත්තකින් වාඩි වෙලා දේශනාව ශ්‍රවණය කළා, ධර්මය ශ්‍රවණය කළා. බණපද ටික නිමා වෙනකොට සුමන සමන් සෝවාන් වෙලා ඉවරයි. සුමන සමන් ඇරයුමක් තබනව ලෞතර බුදුහාමුදුරුවනේ විවේකයක් තිබුණොත් මගේ පලාතේ තියෙනවා සමන්තකෝටය කියලා පර්වතයක් තියෙනවා. ඔබ වහන්සේ වැඩම කරනවා නම් හරි කැමතියි කියලා කිව්වා. බුදුහාමුදුරුව ඇරයුම පිළි අරගෙන සුමන සමන්ගේ ඇරයුමෙන් වැඩම කළා ශ්‍රී පාදයට. උන්වහන්සේ වම් ශ්‍රී පාදය සලකුණක් විදියට ඒ පූජනීයත්වය ලබා දුන්න සුමන සමන්ට. ඉතින් සුමන සමන් ගැන මට කියන්න ඕනකම තියෙන්නේ ලංකාවේ ප්‍රථම ආර්ය ශ්‍රාවකයා භාවනා කරලා නෙමේ බණපදයක් ඇතුලේ ජීවිතේ හදාගත්තා. අදත් අපි වන්දනාමාන කරනවා, ආශිර්වාදයද එක්කාසු කරනවා. අපි යමක් පින්කමක් එකතු කර ගන්නවද ශ්‍රී පාද වන්දනාවත් එක්කලා සුමන සමන් දෙවි හාමුදුරුව මතු බුදු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අදටත් ලාංකික මිනිස්සුන්ගේ හදවත්වල පිළිරැව් දෙන චරිතයක් බවට පරිවර්තනය වුණේ බණපද කිහිපයක් ඇතුලේ ජීවිතය හදාගත්තු නිසා. ඉතින් ඔය එක මූලාශ්‍රයක් මම මේ ඔබට සිහි කළේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ පිළිබඳව දන්නවා. පස්වග මහණුන්ගෙන් ප්‍රථම කෙනා කොණ්ඩඤ්ඤ කියන චරිතය බණපද කිහිපයක් ඇතුලේ ශ්‍රහත්භාවය උදා කරගෙන ඉවරයි. කෝලිත උපතිස්ස කියන දෙන්නා පිළිබඳව දන්නවා. ප්‍රසිද්ධ වුණා සාරිපුත්ත හාමුදුරුව මුගලන් හාමුදුරුව විදියට ප්‍රසිද්ධ වුණා. ගාථාවක පද කිහිපයක් අහලා බණපද කිහිපයක් අහලා ජීවිතේ හදාගත්තු අවස්ථා තියෙන. දනිය ගෝපාල ගැන ඔබ අහලා තියෙනවා. දනිය ගෝපාල කියන්නේ මහා ධනයකට උරුමකම් කියපු කෙනෙක්. මහා සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්. බුදුහාමුදුරුවෝ කවියකින් බණපද කිහිපයක් කියා දෙනවා. ඒ කවි කිහිපය අහනකොට දනිය සෝවාන් වෙලා ඉවර. ඒක නිසා ධර්මයේ ආශ්චර්යය හරි සුවිශේෂී එකක්. බණපද ජීවිතයට එක්කාසු කරගන්න. මේ ධර්මය අනුව මේ ජීවිතේ පැහැබර කරගන්න පුළුවන්. පරලෝක ජීවිතයේ සුභසිද්ධිය ප්‍රාර්ථනා කරගන්න පුළුවන්. ඊළඟ කාරණාව මහා සංඝ රත්නය පිළිබඳව ශ්‍රද්ධාව ගොඩනගා ගන්න. ජීවිතයට තුරුණුවන්ගේ රැකවරණේ ආශිර්වාදය හරි සුවිශේෂී එකක්. ජීවිතයට තුරුණුවන් විශ්වාස කරලා ගෞරවය පෙරදැඩි කරගෙන ජීවත් වෙන්න. පළවෙනි කාරණාව මං ඔබට සිහි කරේ බුදුහාමුදුරුවෝ පිළිබඳව ප්‍රසාදය ගෞරවය ගොඩනගා ගන්න කියන කාරණාව. දෙවෙනි අවස්ථාව සිහි කළේ ධර්මය පිළිබඳව ගෞරවය විශ්වාසය. ආර්ය උතුමන් වහන්සේලා පිළිබඳව ප්‍රසාදය ගෞරවය, තුරුණුවන් පිළිබඳව ගෞරවය විශ්වාසය ගොඩනගා ගන්න. ඒ වගේමයි දේශකයාණන් වහන්සේ බවට පරිවර්තනය වුණේ අද දවස තුල මා පිළිබඳව ඔබ ශ්‍රද්ධාව ගොඩනගාගෙන, ඒ වගේමයි ධර්මය පිළිබඳව ශ්‍රද්ධාව ගොඩනගාගෙන මේ කරන පින්කම තුල අපේ හැමෝගෙම ජීවිතයට පුදුමාකාර සතුටක් සැනසීමක් ලැබෙනවා. අනවරාග සංසාර ගමනට පුදුමාකාර ශාන්තියක් රැකවරණයක් ධර්මයේ තුල ලැබෙනවා කියන විශ්වාසයේ ගෞරවයේ ගොඩනගාගෙන මේ පින්කම තුල උදා කරගනු ලබන ආශිර්වාදයේ බලයෙන් දයාබර දෙමව්පියෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ඔබ සියලුම දෙනාගේ ජීවිත පැහැබර වේවා. ඔබ නමින් මියදුණු ඇත්තන්ගේ ජීවිතවලට මේ පින හේතු වාසනා වේවා. ඒ ඇත්තන්ට මිය යන්නට යෙදුණු ඇත්තෝ ඇද්ද ඒ ඇත්තන්ට බුදුන් දැක නිවනින් සැනසීම ඔබ අප සියලු දෙනාටත් නිවන් පිණිසම මේ පින්කම හේතු වේවා, වාසනා වේවා කියලා සාදු නාද මැද සුනාත මැනවින් නසමු. ධාරේත ධාරණය කරගමු. චරාත ධම්මේ මේ ධර්මයේ අනුව ජීවිත පැහැබර කරගන්න, ලස්සන කරගන්න කියන ඇරයුම තැබුවා. මම මේ ඇරයුම තබන ගමන ඔබට දේශනාවකට අවශ්‍ය කරන ගාථාවක් දේශනා කළා. ලෞතුරු බුදුහාමුදුරුවන්ගේ දවස උන්වහන්සේ දේශනා කරපු හරි සුවිශේෂී දේශනාව කුලසූත්‍ර දේශනාව සංයුත්ත නිකාය. බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ කොටස් 3කට බෙදාගත්ත සූත්‍ර
විනය අභිධර්මය කියලා බෙදුවා. සූත්‍ර පිටකයේ කොටස් 5කට බෙදාගෙන එනකොට එක කොටසක් ආවා සංයුත්ත නිකාය කියලා. සංයුත්ත නිකාය කියලා කියන්නේ බොහෝ කොටස් එකතු කරලා එකාසු කරපු ධර්මයේ පිළිබඳව කොටසක් එතන තියෙන්නේ. බුදුහාමුදුරුව ඇතැම් වෙලාවට එක පුජ්‍යලයක් වෙනුවෙන් එක ශ්‍රාවකයෙක් වෙනුවෙන් බොහෝ දේශනාවන් සිද්ධ කළා. ඔබ අහලා තියෙනවා කෝසල සංයුත්තය. කොසල් මහ රජතුමාට බොහෝ දේශනාවන් එක්කාසු කරපු තැන. කොසල් රජතුමා මූලික කරගෙන බුදුහාමුදුරුව බොහෝ අවස්ථාවන් වල බොහෝ දේශනාවන් සිද්ධ කළා. ඒ සියලුම දේශනා එක තැනකට එකතු වුණා. ඒකට කිව්වා කෝසල සංයුත්තය කියලා. මේ සංයුත්ත නිකායේ තියෙනවා එක කොටසක් අසිබන්ද පුත්ත ගාමිණී මුල් කරගෙන දේශනා කරපු දේශනාවක් තියෙනවා. ඒ කුල සූත්‍රය. බුදුහාමුදුරුව කුල සූත්‍රය දේශනා කරන්න හේතුව කාරණාව හරි සුවිශේෂී එකක්. ලෞතුරු බුදුහාමුදුරුව එක කාලවකවානුවක් තුල මගධ දේශයට වැඩම කළා. මගධ දේශයට වැඩම කළා. පාවාරිකා අභවනේ වාසය කරනව වැඩ වාසය කරනවා. ඒ ගම්මානය තුල ඒ රට තුල ජීවත් වෙනවා. සුප්‍රසිද්ධ ආගමික නායකයෙක් ජීවත් වුණා. ඒ නිගණ්ඨනාත පුත්ත ශාස්ත්‍රූවරයා. ලෞතුරු බුදුහාමුදුරුව බුද්ධ රාජ්‍යයට පැමිණෙන්නේ අවුරුදු 35න් මුන්වහන්සේ බුද්ධ රාජ්‍යයට පැමුණුනේ. බුදුහාමුදුරුවන්ටත් එහා ගිය බුදුහාමුදුරුවන්ට කලියෙන් හිටපු ආගමික නායකයෙක් තමයි නිගණ්ඨනාත පුත්ත ශාස්ත්‍රූවරයා කියන්නේ. නාතපුත්ත ශාස්ත්‍රූවරයා වරින් වර බුදුහාමුදුරුවෝ එක්කලා වාද විවාද කළා. එයාගේ ශ්‍රාවකයෝ බුදුහාමුදුරුවන්ගේ වෙත එළඹෙන පැමිණිලා වාද විවාද කරනවා. බුදුහාමුදුරුවන්ට ප්‍රත්‍යපහසුකම් ලැබුණා. ආර්ය උතුමන් වහන්සේලා පිළිබඳව ශ්‍රද්ධාව ගොඩනගාගත්තු මිනිස්සු බොහෝ දේවල් බුදුහාමුදුරුව වෙනුවෙන් ශ්‍රාවකයෝ වෙනුවෙන් ආගමික ජීවිතයක් ඇතුලේ හරි ගෞරවාන්විතව පූජා බුද්ධියෙන් බොහෝ දේවල් පූජා කළා. ගාමිණී බුදුහාමුදුරුවන්ගේ දවස නිගණ්ඨනාත පුත්ත ශාස්ත්‍රූවරයට මේක දරන්න අමාරු. ඉරිසියාවක් ගොඩ නැගෙනවා බුදුහාමුදුරුවෝ පිළිබඳව. නිගණ්ඨනාත පුත්ත ශාස්ත්‍රූවරයා වරින් වර බුදුහාමුදුරුවෝ එක්කලා වාද විවාද කළා. පරාජයටපත් වුණා. ඔන්න දවසක් නිගණ්ඨනාත පුත්ත ශාස්ත්‍රූවරයා හොයාගෙන එනවා තරුණයෙක් එනවා. එයාට කිව්වේ අසිබන්ද පුත්ත ගාමිණී කියලා කිව්වේ දක්ෂේ විවාද කරන්න පුළුවන්. හරි ලස්සනට විවාද කරලා තවත් කෙනෙක් පරාජයටපත් කරන්න පුළුවන්. ගාමිණී ඇවිල්ලා නිගණ්ඨනාත පුත්ත ශාස්ත්‍රූවරයාට වැඳ නමස්කාර කරලා පැත්තකින් වාඩි වෙලා කතා කරනවා. සතුටු සාමීචී යෙදෙනවා. ඒ අවස්ථාව තුළ ගාමිණීට සිහිපත් කරනවා මේ දවස්වල ලෞතුරු බුදුහාමුදුරු ශ්‍රමණ බවත් ගෞතමයන් වැඩම කරලා තියෙනවා. නාලන්දා නුවරට වැඩම කළා තියෙනවා. මේ කාල වකවානුව තුල දුර්භීක්ෂයක් නාලන්දාවේ තියෙන. දරුණු දුර්භීක්ෂයක් තියෙනවා. ඒ කාල වකවානුව තුල වැඩම කරලා තියෙන. ගාමිණී මං ඔබට ප්‍රශ්න කිහිපයක් උගන්වනවා. ඒ ප්‍රශ්න කිහිපය ශ්‍රමණ බවත් ගෞතමයාණන්ගෙන් විමසා සිටින්. ඒ ප්‍රශ්න වලින් කිහිපයක් උගන්වුවා. පළවෙනි ප්‍රශ්නය කියා දෙන්නේ ශ්‍රමණ බවත් ගෞතමයෝ මිනිස්සුන්ට හරි ආදරේ. ඒ වගේමයි බෞද්ධ ඒ ජීවිතවල ජීවත් වෙන බෞද්ධ ජනතාවට හරි ආදරය කරනවා. සමස්ත ලෝකයාටම පුදුමාකාර මෛත්‍රී සහගතව ජීවත් වෙනවා. එහෙම කෙනෙක් ශ්‍රමණ බවත් ගෞතමයෝ කියලා කියන්නේ. උඹ ගිහිල්ලා අහන්න ඕන ශ්‍රමණ බවත් ගෞතමයාණන් වහන්සේගෙන් ඔබ වහන්සේ සැබවින්ම මහා කාරුණිකයිද කියලා අහන්න ඕන. උඹට ඒකට පිළිතුරක් ලැබෙයි. ඒ පිළිතුර ඇතුලේ කතා කරන්න බොහෝ දේවල් තියෙනවා. සාකච්ඡා කරන්න. ඒ සාකච්ඡාවේ ඇතුලේ තර්ක ගොඩ නගන්න, අභියෝග කරන්න බුදුහාමුදුරුවන්ට කියලා උගන්වපු දේවලුත් ඉගෙනගෙන ගිහිල්ලා ශ්‍රමණ බවත් ගෞතමයෝ මුණ ගැහෙන්න යන අසිබන්ද පුත්ත ගාමිණී වැඳ නමස්කාර කළා බුදුහාමුදුරුවන්ට. වැඳ නමස්කාර කරලා පැත්තකින් වාඩි වෙලා කාරණාවක් සිහි කරනවා. ලෞතුරු බුදුහාමුදුරුවනි මේ කාල වකවානුව නාලන්දා නුවරට ගැටලුවක් තියෙන කාල වකවානුවක්. ඔබ වහන්සේ මහා ශ්‍රාවකයෝ ටිකක් පිරිවරාගෙන ඇවිල්ලා ගෙයක් පාසා පිණ්ඩපාතේ වඩිනවා. මෙහෙම වැඩම කිරීම කියන කාරණාවේ ඇතුලේ ගෙවල් දුප්පත් වෙනව නේද බුදුහාමුදුරුවනේ කියලා අහනවා. බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේ මහා කාරුණිකයි. ඔබ වහන්සේ කුලයන් ආරක්ෂා කරනවා. ඒ වගේමයි දායකකාරකාදීන්ට යහපත ප්‍රාර්ථනා කරනවා. ඒ ඇත්තන්ට කරුණාව දක්වනවා කියලා හරි ප්‍රසිද්ධයි.
හැබැයි මේ කරන ක්‍රියාවේ ඇතුලේ ඔබ වහන්සේගේ කරුණාව කියන කාරණාව තර්කයට අභියෝගයකට බඳුන් වෙන කාරණාව. බුදුහාමුදුරුවනේ මේ දුර්භීක්ෂයක් තියෙන කාලවකවානුවක් තුල තනින් තන මිනිස්සු හාමතේ මැරිලා තියෙනවා. මේ මිනිස්සුන්ගේ මලකඳන් කුණු වෙලා ඕජාව ගලන තැනට ඇවිල්ලා තියෙනවා. තැන් තැන් වල මිනි ඇටකටු ගොඩ ගැහිලා තියෙනවා. මේ කාලවකවානුව තුල ගයක් පාසා ගිහිල්ලා වැඩම කරලා පිණ්ඩපාතේ ඉල්ලීම කියන කාරණාවේ ඇතුලේ ඒ ගෙවල් දුප්පත් වෙනව නේද කියලා විමසා සිටිනවා. බුදුහාමුදුරුවෝ ගාමිණීට පිළිතුරක් දෙනවා. ගාමිණී මට පොඩි වෙලාවක් පොඩි කාලයක් දෙන්න මට ඒ පිළිබඳව හිතන්න ඕන කියනවා. බුදුහාමුදුරුවෝ කල්ප 91ක් පස්සට මෙනෙහි කරනවා. බුබ්බේ නිවාසානුස්සති ඥානයත් එක්කලා පස්සට මෙනෙහි කරා කල්ප 91ක් පස්සට මෙනෙහි කරලා කියනවා බුදුහාමුදුරුවෝ පැහැදිලි කිරීම කරනවා සිබන්ද පුත්ත ගාමිණීට සිහි කරනවා ගාමිණී කල්ප 91ක් පස්සට මෙනෙහි කළා බැලුවා මං සොයා බලාගෙන ආපු කාරණාවේ ඇතුලේ ගෙදරක ඉදෙන දෙයක් ආහාර පාන ආදිය ටික තවත් කෙනෙකුට දීම තුළ තවත් කෙනෙකුට දානයක් වශයෙන් අනුග්‍රහ බුද්ධියෙන් හෝ වේවා පූජා බුද්ධියෙන් හෝ වේවා කෙනෙකුට යමක් දීම තුළ ඒ ගෙවල් දුප්පත් වෙලා නැහැ කියලා කිව්වා. ගාමිණීගේ ප්‍රශ්නය මොකක්ද? බුදුහාමුදුරුවෝ ශ්‍රාවකයොත් එක්කලා පිණ්ඩපාතේ වඩිනවා. ඒ පිණ්ඩපාතේ වඩින්නේ දුර්භීක්ෂ කාලවකවානුවක් තුල. එහෙම වැඩම කිරීම කියන කාරණාවේ ඇතුලේ ඒ මිනිස්සු තව අසරණ වෙනවා. ඒ මිනිස්සු තව දුප්පත් වෙනවා කියන තර්කයයි අභියෝගයයි ගොඩ නැගුවේ. ගාමිණීට සිහි කළා ගාමිණී පූජා බුද්ධියෙන් හෝ වේවා අනුග්‍රහ බුද්ධියෙන් හෝ වේවා කෙනෙක් තවත් කෙනෙක්ට දානයක් දෙනවද? ඒ දාණය තුළ ඒ කෙනා දුප්පත් වෙන්නේ නැහැ ගාමිණී. දුප්පත් වෙන කාරණා ටිකක් තියෙනවා. අට්ඨකෝ ගාමිණී හේතු අට්ඨපච්චය හේතු 8ක් තියෙනවා. ගෙදරක් දුප්පත් වෙන්න සදහැවත් බෞද්ධයෝ දායක කාරකාදීන් දුප්පත් වෙන්න ඒ වගේමයි කාමභෝගී ගිහියන් දුප්පත් වෙන කාරණා 8ක් තියනවා කියලා බුදුහාමුදුරුවෝ සිහි කළා. අට්ඨකෝ ගාමිණී හේතු අට්ඨපච්චය. පළවෙනි කාරණාව බුදුහාමුදුරුවෝ සිහි කරන්නේ පළවෙනි කාරණාව විදියට හේතු අට්ඨපච්චය කුලාණං උපඝාතාය. පළවෙනි එක රාජතෝවා. රටේ පාලනය කරන රජතුමා නිසා රට දුප්පත් වෙන්න පුළුවන්. ඒ වගේමයි gedara දුප්පත් වෙන්න පුළුවන්. නායකත්වයේ පිරිහීම කියන කාරණාවේ ඇතුළේ මම මේ දේශපාලනය ගැන කතා කරනවා නෙමෙයි. ඒ කාලවකවානුව තුළ අපේ ලාංකික පරිසරය ඇතුලේ හෝ වේවා වෙනත් විදේශීය රටවල් වල හෝ වේවා බලන්න ඒ කාලවකවානුව තුළ එන රාජ්‍යත්වයන්ත් එක්කලා නායකත්වය ගන්න පුජ්‍යලයෝ එක්කලා ඇතැම් වෙලාවට ඒ රටවල් දුප්පත් වෙලා ඇති. ඇතැම් වෙලාවට ඇතැම් නායකයෝ නිසා ඒ රටවල් පෝසත් වෙලත් ඇති. රාජතෝවා කියන කාරණාව ඇතුලේ ගාමිණීට සිහි කරනවා ගාමිණී gedara දුප්පත් වෙන්න ගම දුප්පත් වෙන්න රට දුප්පත් වෙන්න බලපාන කාරණා අතල පළවෙනි කාරණාව තමයි රාජතෝවා. රජවරු නිසා දුප්පත් වෙන්න පුළුවන් කියන කාරණාව සිහි කළා. දෙවෙනි කාරණාව බුදුහාමුදුරුවෝ සිහි කරනවා චෝරතෝවා සොරු නිසා දුප්පත් වෙන්න පුළුවන්. ඔබ හරියම්බ කරපු දේවල් කවුරු හරි කෙනෙක් සොරා ගත්තොත් සොරු නිසා බොහෝ අවස්ථාවල දුප්පත් වෙච්ච තැන් අනන්තවත් අපි අහලා තියෙනවා. මේ සමාජ පරිසරය තුල ඒ වගේ තැන් ගොඩක් ඕන තරම් තියෙනවා. සොරු නිසා දුප්පත් වෙච්ච තැන් තියෙනවා. ඊළඟ කාරණාව දේශනා කරනවා අග්ගිතෝවා. හරියම්බ කරපු දේවල් ගින්නකට වගේ අසුණු ඒත් දුප්පත් වෙන්න පුළුවන්. ඒ වගේමයි උදකතෝවා. ජලය නිසා මේ දුප්පත් වෙන්න පුළුවන්. ජලය නිසා දුප්පත් වෙච්ච මිනිස්සු ඕන තරම් ඉන්නවා. සුනාමිය නිසා මීට වසර ගානකට එහා පැත්තේදී ආපු සුනාමිය නිසා තාමත් දුප්පත් වෙච්ච මිනිස්සු අපට මුණ ගැහිලා තියෙනවා. ඒ තාමත් එයාලට ගොඩ නැගෙන්න බැරි වුණා. මීට මාස කිහිපයකට එහා පැත්තේ සිදුවෙච්ච කේදනීය තත්ත්වය දෙත්වා කුණාටුව කියන කාරණාව ඇතුලේ තාමත් ඇතම් මිනිස්සුන්ට ගොඩ නැගෙන්න බැරි වුණා. වතුරට පුළුවන් මිනිස්සු දුප්පත් කරන්න. ගාමේට කාරණා 4ක් සිහි කළා. පළවෙනි කාරණාව රජතුමා නිසා දුප්පත් වෙන්න පුළුවන්. දෙවෙනි කාරණාව සොරු නිසා දුප්පත් වෙන්න පුළුවන්. තුන්වෙනි කාරණාව ජලය නිසා. හතරවෙනි කාරණාව ගින්න නිසා දුප්පත් වෙන්න පුළුවන්.
දැන් කාරණා හතරක් ගාමිනීට සිහි කළා. ප්‍රබලම කාරණා හතර ඊළඟ කාරණා හතර. අපේ ගෘහීය ජීවිත කොහේ හරි තැනක ඔබ නිවස දුප්පත් වෙලා තියෙනවා නම්, ඔබේ නෑදෑයන්ගේ ගෙවල් දුප්පත් වෙලා තියෙනවා නම්, ඔය කියන කාරණා වලින් එකක් හරි බලපාලා ඇති. ගාමිනීට යලිත් බුදුහාමුදුරුවෝ යෝජනා කරන්නේ ගාමිනී ගෙදරට හිඟන මිනිස්සෙක්, යාචක මිනිස්සෙක් ආවට එයාට ආහාර දුන්නා කියලා දුප්පත් වෙන්නේ නැහැ. ගෙදරට පින්ඩපාතේ වැඩම කරන ස්වාමීන් වහන්සේ නමකට දන් දුන්නා කියලා දුප්පත් වෙන්නේ නැහැ. කිසි කවුරුවත් දන් දුන්නා කියලා දුප්පත් වෙන්නේ නැහැ. ඔන්න ඔය කාරණා බලපානවා කියුවා. ඊළඟ 4 5 වෙනි කාරණාව දේශනා කරනවා. නිහිතං වා නාදිගච්ඡය. ඒක හරි ප්‍රබලම කාරණාවක්. ආර්ථික විද්‍යාව බුදුහාමුදුරුවන්ගේ. උන්වහන්සේ ප්‍රබල ආර්ථික විද්‍යාඥයෙක්. ගෘහීය ජීවිත ලස්සනට පැහැබරව ගෙන යන්න ඕන. ඒකට හරි ලස්සනට ආර්ථිකය කියන සංකල්පනාව හරි වැදගත් එකක්. ආයෝජනයන් නිවැරදි වෙන්න ඕන. ගාමිනීට සිහි කළා උඹ හම්බ කරපු දෙයක් තියනවා නම් නිවැරදි තැන්වල ආයෝජනය කරන්න ඕන. අය ගන්න පුළුවන් විදියට. ගොඩක් අයට වරද්දුණු තැන් තියෙනවා. ශනිකව සල්ලි හම්බ කරන්න, බාහා බල පරිචිතා, සේදා වක්කිත්තා ධම්මිකා ධම්මලද්ද, දහඩිය මාංශය වැගුරුව, දෑත දෙපේ වෙහෙසුව උපයා සපයා ගත්තා වූ මිල මුදල් කිසිම විශ්වාසයක් නැති තැන්වල ආයෝජනය කළා. ඒව පස්සේ ගන්න බැරි වුණා. එහෙම දුප්පත් වෙච්ච මිනිස්සු ඔබ අනන්තවත් අහලා ඇති. මේ වර්තමාන සමාජ පරිසරය තුල ඕන තරම් එහෙම මිනිස්සු ඉන්නවා. හරි හම්බ කළා, බොහොම දුක් මහන්සියෙන් හම්බ කළා. නිවැරදි තැන්වල ආයෝජනය කළේ නැහැ. ඒකේ ප්‍රතිඵලයත් එක්කලා දුප්පත් වෙලාම ගියා. එහෙම අවස්ථා තියෙනවා. නිහිතං වා නාදිගච්ඡය දුප්පයුත්තානං කම්මං ජහන්තේ. 6 වෙනි කාරණාව බුදුහාමුදුරෝ දේශනා කරනවා. සුදුස්සන්ට සුදුසු තැන් නැති වුණොත් දුප්පත් වෙනවා කියලා. ව්‍යාපාරික ආයතනයක් ගමු උදාහරණයක් විදියට. ඔන්න ආයතනයේ ප්‍රධානිය නායකත්වය හොඳට දරනවා. හැබැයි ඇතැම් අයට වගකීම් පැවරුවා ඒ ශේෂ්ත්‍ර දියුණු කරගන්න කියලා. ඒ වගකීම පවරපු කෙනා අදක්ෂයෙක්. හැකියාවක් නැහැ. සුදුස්සන්ට සුදුසු තැන ලැබුණේ නැහැ. දුප්පත් වෙනවාමයි. ඒ ආයතනය කඩාගෙන වැටෙනවාමයි. දැන් ගෘහීය ජීවිතය ගැන කල්පනා කරන් ගෙදර නායකත්වයේ දරන්නේ අප්පච්චි. අම්මා කියන චරිත. ඔය දෙපළම නායකත්වයේ දරනවා. තාත්තා මූලිකත්වයේ පීතෘ මූලික සමාජ වපසරිය. තාත්තා නායකත්වයේ දරනවා ගෙදරට. නායකත්වයේ පිරිහුණොත් ගෙදර දුප්පත් වෙලා යනවා. ඒ වගේමයි අම්මගේ වටිනකම, අම්මගේ භූමිකාව තුල අම්මා ඉන්නේ නැතුව කටයුතු කරන්න ගියොත් ඒ ගෙදර ගැටුම් නිර්මාණය වෙන්න ගන්නවා. ඒ ගෙදර දුප්පත් වෙන්න ගන්නවා. අන්න දක්ෂ හැකියාවන්. එතකොට ඔබේ නිවස තුල ඉන්න දුව පුතා ලොකු දරුවගේ ඉඳලා පොඩි බාල දරුවා දක්වාම එයාලගේ දක්ෂතා හැකියාවන් අඳුර ගන්න ඕන. එයාලට වගකීම් පවරන්න ඕන. දක්ෂ හැකියාවන් තියෙන දරුවෝ නිර්මාණය වෙන ඒ අයට වගකීම් පවරනවා. එතකොට වැඩිමල් දරුවට වගකීම්, හැම දරුවෙකුටම පොඩි පොඩි වගකීම් ටිකක් ඇවිල්ලා තියෙනවා. ගෙදර දුප්පත් වෙන්නේ නේ. පුංචි දරුවන්ගෙන් අහන්න පුළුවන් නේද පුතේ ලයිට් බිල අඩු කරගන්න ඔයාට මොනවද කරන්න පුළුවන්? වතුර බිල අඩු කරගන්න ඔයාට මොනවද කරන්න පුළුවන්? යෝජනා. මොන අප්පච්චිද මොන අම්මද විමසලා බැලුවේ? ඇහුවේ නෑ. අප්පච්චි අම්ම බැන ලයිට් එක වහපු එකනේ කළේ නේද? ටැප් එක වහලා දාපු ටිකනේ කරේ. හැබැයි පුංචි දරුවෝ ඉන්න නිවෙස්වල ඒ දරුවෝ එක්කලා යෝජනා කරලා බලන්න. පුතේ ඔයාට මොනවද කරන්න පුළුවන්? ලයිට් බිල අඩු කරගන්න, වතුර බිල අඩු කරගන්න. මම මේ උදාහරණයක් විතරයි ගත්තේ. එයාලත් එක්කලා යෝජනා කරනවා. එයාලට වගකීම් පවරනවා. ලොකු පුතාට ලොකු දුවට මෙහෙම gedara ජීවිත ගෘහීය ජීවිතය තුළ gedara දුප්පත් නොවි ගොඩනැගෙන්නට අවශ්‍ය කරන වගකීම්. සුදුසු බලන සුදුසු වගකීම් පවරනවා. දුප්පත් වෙන්නේ නැහැ. එන්න දියුණු වෙන්න ගන්නවා. බුදුහාමුදුරුව අසිබන්ද පුත්ත ගාමිනීට යෝජනා කළා. ගාමිනී සුදුසාට සුදුසු තැන දෙන්නට ඕන. දක්ෂ හැකියාවන් අඳුනගෙන එයාලට අවශ්‍යතා සම්පූර්ණ කරලා දෙන්නට ඕන. ඔන්න 6 වෙනි කාරණාව දේශනා කළා. 7 වෙනි කාරණාව අතිශය වැදගත්ම කාරණාව. කුලං ගාරෝ කුලං උපජ්ජති. ගාමිනී සමහරුන්ගේ ගෙවල් දුප්පත් වෙන්නේ. ගෙවල් දුප්පත් වෙන බලපාන කාරණා හේතු කාරණා ඇතුලේ
ගාමිණී පුතේ බලපානවා ඒ ගෙදර නිර්මාණය වෙන දරුවෝ බලපානවා. ගෙවල් දුප්පත් වෙන්න ඇතම් ගෙවල් දුප්පත් වෙන්න ඒ ගෙදර දරුවෝ බලපානවා කියලා පැහැදිලි කරා දේශනා කළා. එහෙම අවස්ථා ඕන තරම් තියෙනවා මේ වර්තමාන සමාජ පරිසරය තුළ. දරුවෝ ඇතම් වෙලාවට පළවෙනි පරම්පරාව දුක් මහන්සියෙන් හම්බ කළා. දෙවෙනි පරම්පරාව රැකගන්නේව මහන්සි වෙනා තුන්වෙනි පරම්පරාව. එයාලා ඇතම් දරුවෝ ඉන්නවා මිලෙහි මුදලෙහි වටිනකම දන්නේ නැහැ. ඒවා විනාශ කරලා දානවා. පෞගිය දවසක මං පාසල් එන බස් එකේ වැඩම කරන් එන ගමන තුල මට බස් එකේදී දරුවෙක් මුණ ගැහුණා. ඒ දරුවා හරි ලස්සන කතාවක් කියනවා. කොන්දොස්තර මහත්මාත් එක්කලා වචන හුවමාරුවක් කරගත්තා. මොකද හේතුව එයාට රුපියල් 5ක අඩුවක් තියෙනවා. දීපු මුදලේ තව රුපියල් 5ක් එයාට එන්න ඕනේ. එයා ඒක ඉල්ලනවා. මං දරුවගෙන් විමසා සිටිය පුතේ මොනවද අප්පච්චි කරන්නේ? අර දරුවා කියනවා අපේ ආමුදුරුනේ අපේ තාත්තා RD එකේ තනකොළ කපනවා. ඒ කියන්නේ කුලී රස්සාවක් නේ කරන්නේ. දරුවට තේරෙනවා අප්පච්චි හම්බ කරන එකේ වටිනකම තේරෙනවා. ගෙදර දුප්පත් වෙන්නේ නැහැ. එතකොට ගෙදර දුප්පත් වෙන්නේ නැහැ. තාත්තා හම්බ කරන එකේ වටිනකම දන්නවා. අර බිල් ගේට්ස් ලෝකේ ප්‍රබල ධනවතා බිල් ගේට්ස් නේ. එතකොට එයා එක තැනක ආහාර ටිකක් ගන්නවා වන්හලකට ගිහිල්ලා. එයාට පෙර දවසකදී එයාගේ දියණිය ඒ අවන්හලට ගිහිල්ලා ආහාර ගත්තා. වේටර්ට දීලා යනවා මුදලක් දීලා යනවා ඩොලර් 100ක් දීලා යන්නේ. ඩොලර් 100ක් දීලා යනවා ඊළඟ දවසේ ලෝකේ ප්‍රබල ධනවතා බිල් ගේට්ස් නේ. එයත් ඒ අවන්හලට ඇවිල්ලා දෙවෙනි දවසේ ආහාර ටික ගන්නවා. ඒ ආහාර අරගෙන වේටර්ට දෙනවා ඩොලර් එකක් දෙනවා. අර වේටර් කතාවක් කියනවා. ඊයේ ලෝකේ ප්‍රබල ධනවතාගේ දියණිය එනවා. එයා මට ඩොලර් 100ක් දීලා ගියා. අද ඔබතුමා ලෝකේ ප්‍රබල ධනවතා ඔබතුමා. හැබැයි ඔබතුමා මට දීලා යන්නේ ඩොලර් එකක් විතරයි. බිල් ගේට්ස් පාඩමක් කියා දෙනවා ආර්ථික විද්‍යාව. කියා දෙනවා. ඊයේ ආපු කෙනාගේ තාත්තා ලෝකේ ප්‍රබල ධනවතා වෙන්න පුළුවන්. හැබැයි මගේ අප්පච්චි දරපලන මිනිස්සෙක් නේ. මගේ තාත්තා දරපලන මිනිස්සෙක්. දුප්පත් වෙන්නේ නැහැ. එයා දන්නවා අප්පච්චි හම්බ කරපු එකේ වටිනකම දන්නවා. ඒක නිසා බුදුහාමුදුරෝ යෝජනා කළා සිබන්ද පුත්ත ගාමිණීට ගාමිණී ඇතම් ගෙවල් දුප්පත් වෙන්න බලපානවා ඒ ගෙදර නිර්මාණය කරගන්න දරුවෝ බලපාන්න ගන්නවා. මං ඔබට යෝජනා කරනවා මොන හේතුවක් නිසාවත් එහෙම දරුවෝ ගොඩ නගා ගන්න එපා. ගොඩක් ගෙවල් දුප්පත් උනේ දරුවෝ නිසා. බහුතරයක් ගෙවල් දුප්පත් වෙනේ දරුවෝ නිසා. අප්පච්චි අම්මා හම්බ කරපු එකේ වටිනකම දන්නේ නැහැ. දෙමව්පියන්ට ආදරය කරන, දෙමව්පියන්ට ගරු කරන, ඒ වගේමයි අප්පච්චි අම්මා හම්බ කරපු එකේ වටිනකම දන්න දරුවෝ නිර්මාණය වෙන්න ඕන. මේ දවස්වල හරි ජනප්‍රියයි නේද අපේ කන්නොරුවේ හාමුදුරුවන්ගේ බණ හරි ජනප්‍රියයිනේ. උන්වහන්සේ හරි ලස්සනට බණ පද එකතු කරනවා. උන්වහන්සේගේ දේශනාවක් ඇහුණා අපට මේ නෑකම් කියන පලාතක කතාවක් ඇහුණා. හාමුදුරුවෝ බණට කියනවා. උන්වහන්සේ දේශනා කරනවා. මේ වලස්මුල්ල පලාතේ වෙච්ච සිදුවීමක් කියනවා. උසස් පෙළ පන්තියේ දරුවෝ කිහිප දෙනෙක් උසස් පෙළ විභාගෙ ලියන්නට එන දරුවෝ කිහිප දෙනෙක් එදා දවසේ පන්ති ගියේ නේ. පන්ති නොගිහිල්ලා අම්මා අප්පච්චි දීලා තිබුණා දෙනවනේ පන්ති ගාස්තු. ඒ ටික අරගෙන එදා පන්ති ගියේ නේ. ඒ මිල මුදලෙන් කවුරු හරි කෙනෙක් හිතවත් කරගෙන මද්දසාර පාවිච්චි කළා. කොහේ තියාගෙනද පාවිච්චි කරේ? අර වලස්මුල පලාතේ වගාවක් තියෙනවා. ඒ වගාවේ ඉහළ ගහක අට්ටාලයක් වගේ එකක් හදාගත්තු තැන. ඒක ඉහළට ගොඩ නැගුණ. එතෙන්ට උඩට ගොඩ වෙලා කවුරුත් එක්කලා බිව්වා. කීප දෙනෙක් බැහැගත්ත ගැටලුවක් වුණේ නැහැ. හැබැයි එක කොල්ලෙක් බහිනකොට කකුල පැටලිලා ඌ වැටුණා. එයාගේ ඉනෙන් පහළ පණ නැහැ. කැඩිලා. දැන් ගැටලුව තියෙන්නේ එයාගේ තාත්තා කියනවා කිව්ව කතාවක්. අපේ හාමුදුරුවනේ මෙයත් එක්ක ඉගෙන ගත්ත දරුවෝ තව හිටියා. එයාලා දැන් ගෘහ ජීවිත හදාගෙන පෞල් පසුබිම් ගොඩ නගාගෙන
දුවදරුවෝ ලබලා රකී රක්ෂා හදාගෙන ලස්සන ගමනක් යනවා. මගේ එකා මගේ පුතා රෝද පුටුවක් උඩනේ. දරුවෝ එහෙම වෙන්න ඕනද? එහෙම වෙන්න ඕන නෑ. එහෙම දරුවෝ නිර්මාණය වෙන්න ඕන නෑ. ගෙවල් දුප්පත් වෙනවා. එතකොට ඒ කොල්ලගේ අම්මා විදේශීය රටක. ඇයි කොළුගේ අම්මා රට ගියේ? හම්බ කරන්න. හම්බ කරන්න දරුවන්ට උගන්වන්න. දරුවන්ට උගන්වන්න වෙහෙස මහන්සි වෙන්නේ. දරුවන්ගේ ජීවිත පැහැබර කරන්න. හැබැයි දරුවෝ වෙනම ගමනක් යනවා. ඒ ගමන ඇතුලේ බලන්නකෝ. අවසානයේ හුදකලා වෙලා තනිකම කියන කාරණා එකතු කරගෙන එයත් එක්කලා තව ගියපු කීප දෙනෙක්. එයාලා කසාද ජීවිත ලබලා රැකියාවන් ලබලා ලස්සන ගමනක් යනවා. එතකොට මේ දරුවා රෝද පුටුවක් උඩ ඉන්නවා. හුදකලා වෙලා තනි වෙච්ච කාලවකවානුව තුල කවුද ඉන්නේ? අම්මා අප්පච්චි විතරයි. ඒක නිසා ගෘහීය ජීවිතේ ප්‍රබලම කාරණාව මම මේ සූත්‍ර දේශනාවේ හරි කැමැතිම බණපදයේ මෙතන තියෙන්නේ. බුදුහාමුදුරුවෝ යෝජනා කළා මහණෙනි, අසිබන්ද පුත්ත ගාමිනී. gedara දුප්පත් වෙන්න පුළුවන්, කුලය දුප්පත් වෙන්න පුළුවන්. ඒ gedara නිර්මාණය වෙන දරුවෝ නිසා කියලා. එහෙම දරුවෝ නිර්මාණය වෙන්න ඕන නැහැ. වේයන්ගොඩ පහුගිය කාල වකවානුව තුල ඒත් එහෙමයි. පන්ති යනවා කියලා පන්ති ගිහිල්ලා නැහැ. නාන්න ගිහිල්ලා ගිලිලා මැරුණ කොල්ල 3 දෙනෙක්. මේ දරුවන්ගේ ජීවිතවල වෙනස්ම වපසරි නිර්මාණය වෙනවා. එතකොට දෙමව්පියෝ දුප්පත් වෙන්නේ ආර්ථිකයෙන් විතරක් නෙමෙයි. කායිකව දුප්පත් වෙනවා. මානසිකව දුප්පත් වෙන්න ගන්නවා. එහෙම දරුවෝ නිර්මාණය වෙන්න ඕන නැහැ. හැඩකාර දරුවෝ ලෝකයට රටට ගමට ජාතියකට පරිමහින දරුවෝ නිර්මාණය වෙන්න ඕන. අම්මප්පගේ භූමිකාවේ ඇතුලේ ඉන්න ඕන. අම්මා ජීවත් වෙන්න ඕන අම්මට වඳින්න පුළුවන් විදියට. මම යෝජනා කරනවා බුද්ධ වත කියන කාරණාව සිද්ධ කරන්. මේ අම්මාවරු හැමෝම වඳින පුදනවා තමයි. හැබැයි අද ඉඳලා වෙනසක් කරගන්න. පැය දවසකට පැය 24 එක විනාඩියක් හරි අරගෙන කමක් නැහැ. ලෞතර බුදුහාමුදුරුවෝ වෙනුවෙන් පහන තියලා දරුවන්ට පේන්න වඳිනවා. ඒ අම්මා හරි ශ්‍රේෂ්ඨයි. ඒ අම්මට බුදුමාකාර විදියට දරුවා ගරු කරන්න ගන්නවා. තාත්තා එහෙම කරන්න ගත්තට පස්සේ එයාලගේ ලෝකයේ ඇතුලේ අම්මා අප්පච්චි පූජනීයත්වයටපත් වෙනවා. වර්තමානයේ මේ 21 වෙනි සියවස ඇතුලේ එහෙම නොවිච්ච කී ප්‍රතිඵල තියෙන්නේ. කරන්න බැරි කාරණාවක් නෙමෙයි මේ. පැය 24න් එක විනාඩියයි ගන්න බුද්ධ වත කරනවා. ඒවා දරුවන්ට ආభాෂණය වෙනවා. දරුවන්ගේ ජීවිතවලට ඒවා එක්කාසු වෙනවා. ඒවා හරි වටිනවා. මාතෘත්වය පූජනීය එකක් වෙන්නට ඕන. පීතෘත්වය පූජනීය එකක් වෙන්නට ඕන. අම්මා අප්පච්චි කියන චරිත හරි සුවිශේෂී. පුංචි දරුවන්ගේ ලෝකේ අම්මා හරි ආදරණීය චරිතයක්. තාත්තා හරි ආදරණීය චරිතයක්. පුංචි ලෝකයේ ඇතුලේ. හැබැයි ඒ දරුවෝ කෙමෙන් උස්මහත් වෙනකොට වෙනද ගෙදරදී වැඳලා ගියපු දරුවා උසස් පෙළ වගේ වාතාවරණය එනකොට ඒ වයස සීමාවට එනකොට ඇතැම් වෙලාවට ඒක මගේ හැරිලා ගියානේ. මොකක්ද වෙලා තියෙන්නේ? ඇසුරමද? ඇතැම් වෙලාවට ඒ ආශ්‍රය කරපු යාළුව වෙන්න පුළුවන්. හැබැයි අපි එතින්ට නොඉන්න ගෘහීය ජීවිතය තුල අපට හදා ගන්න පුළුවන් අම්මා පැහැබර වෙනකොට තාත්තා ජීවිත කතාවන් වල පැහැබර වෙනකොට වටිනකම් එක්කාසු වෙනවා. ඒක නිසා ඔබට මම යෝජනා කරනවා gedara දුප්පත් වෙන දරුවෝ නිර්මාණය වෙන්න ඕනනේ. අම්මා පූජනීය වෙලා තාත්තා පූජනීය වෙච්ච තරමට අපේ ජීවිතවලට පුදුමාකාර රැකවරණයක් ආශිර්වාදයක් ලැබෙනවා. ගීත සාහිත්‍යය හරි සුවිශේෂී මාතෘත්වය පීතෘත්වය ගැන කියන විස්තර ටික සාහිත්‍යය ඇතුලේ හරි ලස්සන කතා කියනවා. ඒ සාහිත්‍යය ඇතුලේ අම්මා මොනතරම් පූජනීය වුණාද දරුවන්ගේ ලෝකයේ ඇතුලේ තාත්තා පූජනීය වුණාද කියනවා නම් රඹුක්කන සිද්ධාර්ථ හාමුදුරුවෝ යෝජනා කළා නේද? උන්වහන්සේ සිහි කරන්නේ වෙහෙරක් වගේ පින්දුන් කෙනෙක් කියලා කිව්වේ. වෙහෙරක් වගේ පින්දුන් කෙනෙක්, කුඹුරක් වගේ බද්දුන් කෙනෙක් වේනම් ලෝයේ වෙන කවුරුවත් නෙමෙයි අම්මා කියන චරිතයමයි. ඔබට ඔබගේ ජීවිතේ පැහැබර වෙන්න අම්මා අප්පච්චි දෙදෙනාම අද සතුටු වෙනවා. මේ දයාබර මෞතුමිය කුසක් දුන්න, ලේත් දුන්න, කිරිත් දුන්න, පණක් දීලා තියනවා නේද? පදනම් විරහිතව ආදරය කරනවා.
එතකොට අම්මා අසීමිතව සතුටු වෙනවා මං හදපු පැටව. මේ විශ්වීය ලෝකයට මං එකතු කරපවුන්. උන් ණය නැහැ. සමාජයට ණය නැහැ. අපේ ගෙදර දුප්පත් කරේ නැහැ. අසිබන්ද පුත්ත ගාමිණීට සිහි කරපු බණපදය. මුන්වහන්සේ සිහි කළේ ගෙදර දුප්පත් වෙන දරුවෝ බලපානවා. අම්මා අප්පච්චි සතුටු වෙනවා. මගේ උන් එහෙම නැහනේ. කියලා සතුටු වෙනවනේ. මේ ජීවිතයට මේ අවස්ථාව තුල උදා කරලා දෙන වටිනකම මානසික සනසීම කියන එක උපරිම උදා කරලා දීලා තියෙන්නේ. අම්මා අප්පච්චි සුජීවත්ව ජීවත් වෙලා ඉන්න කාලේ ඒ ජීවිතයට මේ වගේ ආශිර්වාදයක් ආසු වෙන්නට ඕන. මේ ආශිර්වාදයේ අතිශය ප්‍රබලම කාරණාවක්. ඔබට කුසක් දීලා කිරිත් දීලා පණක් දීලා නිහඬව මේ දිහා බලාගෙන සතුටු වෙනවා. අම්මා අප්පච්චි අපිට ජීවිතේ දෙන්නේ පදනම් විරහිතව අපෙන් කිසිවක් බලාපොරොත්තු නොවේ. අර කියන්නේ යසේසුරු චිත්‍රපටයේ කියනවනේ. සෙනෙහස වැඩිදා සිතද බොළඳ වේ. ලොවම ආදරය කියා හිතේ මායාවක් වේ හිතනේ උනදා අම්මා පමණයි ළඟ ඉන්නේ. ජීවිතයට අම්මා කියන ආශිර්වාදය හරි සුවිශේෂී. අම්මා කිව්වොත් බුදු වෙන්නත් පුළුවන් නේද? ජාතක පොත නිදසුන්නේ. ජාතක පොතේ කියනවනේ අනාගතේ මගේ රත්තරන් පුතේ උඹ අනාගතේ බුදු වෙන්න ඕන. අම්මා කිව්වොත් බුදු වෙන්නත් පුළුවන්. අර කොල්ලෙක් කියනවා හරි ලස්සන කතාවක් කන්නොරේ හාමුදුරන්ගේ බණට හාමුදුරුවෝ කියනවා කොල්ලෙක් හාමුදුරන්ට කියනවා අපේ හාමුදුරුවනේ මේ අම්මගේ ආශිර්වාදයට මාරයත් පදිරි වෙනවා කිව්වලු. අම්මගේ ආශිර්වාදයට මාරයත් පදිරි වෙනවා කියලා. මේ වචනේ පොඩ්ඩක් ඉතින් අර රස්තියාදු වචනයක්. හැබැයි වචනේ ඇතුලේ ප්‍රබලතාවය අම්මගේ ආශිර්වාදය. උදේ පාන්දරක කෝල් දෙක අල්ලලා වඳිනවා. එතකොට ආශිර්වාදයේ තමයි අනේ පුතේ පරිස්සමෙන් ගිහිල්ලා වරෙන් කියලා. පරිස්සමෙන් ගිහිල්ලා වරෙන් කියලා. මේ අවුරුද්ද හරි සුවිශේෂී. මේ හැම අවුරුද්දක්ම සුවිශේෂී. ඇතැම් දරුවෝ නිසා දෙමව්පිය පුදුමාකාර විදියට සතුටු වෙන ගමන ඇතැම් අවස්ථාවල දරුවෝ නිසා දුප්පත් වෙන දෙමව්පියෝ දුප්පත් වෙන හඬන දොඩන දෙමව්පියෝ අපි අහලා තියෙනවා. දවසක් අම්ම කෙනෙක් මට කියනවා කතාවක්. අපේ හාමුදුරුවනේ සෙනසුරාද ඉරිද කියලා කියන්නේ අම්මා මේ කියන්නේ. සෙනසුරාද ඉරිද කියලා කියන්නේ මගේ පැටවුන්ට නම් මගේ දරුවන්ට නම් මැතැම් වෙලාවට දවසක් වෙන්න ඇති. මට බලාපොරොත්තුවක් කිව්වා. සෙනසුරාද ඉරිද කියන්නේ මගේ දරුවන්ට නම් දවසක් වෙන්නට ඇති. හැබැයි මට නම් බලාපොරොත්තුවක්. මම ඇයි ඔබතුමී එහෙම කියන්නේ කියලා. දරුවන්ට නිවාඩු තියෙන්නේ දවසේනේ. මම බලන්න එනවනේ. එයාලා මම බලන්න එන දවස සෙනසුරාදා හවස් වරුවේ හෝ ඉරිදා. මට බලාපොරොත්තුවක් තියෙන දවස. ඒක නිසා දෙමව්පියන්ගේ ජීවිතවලට දරුවෝ කියන්නේ පුත්තාවත්තු මනුස්සාන වටිනාම සම්පත දරුවෝ. ඒ දරුවෝ හැබැයි ගොඩනගෙන්න ඕන දෙමව්පියන්ගේ හිතට සහනය සතුට සැනසීම ගොඩනගෙන විදියටම ගොඩනගෙන්න ඕන. අම්මා කියන චරිතය හරි සුවිශේෂී. අප්පච්චි කියන චරිත සුවිශේෂී. ගෘහීය ජීවිතයේ ලස්සන එකක් හැඩකාර එකක් වීම තුල පුදුමාකාර සතුටක් සැනසීමක් ලැබෙනවා. අම්මලා දරුවන්ට සෙනෙහසෙන් පාර කියන හැටි හරි අපූර්වයි. චීන ජනකතාවක ආව හරි ලස්සන කතාවක්. චීන ජනකතා රසෙන් දහමේ තියෙන ජනකතා වගේ පොඩි කතාවක් ලොකු මැසේජ් එකක් තියෙන එක ඇතුලේ. පොඩි කතාවක් ලොකු පණිවිඩයක් ඒක ඇතුලේ තියෙනවා. ඔන්න දියණියක් තෙමීගෙන එනවා ගෙදරට සන්ධ්‍යා භාගය තුල. සන්ධ්‍යා භාගය තුල තෙමීගෙන එන දියණිය ගෙට ගොඩ වෙනකොටම අල්ලපු ගෙදර කාන්තාවත් ඒ නිවසේ ඉන්නවා. එකපාරටම බැනගෙන යනවා. මෙයා පුංචි බබෙක්ද මේ දවස්වල වහිනවා කියලා දන්නවනේ. කුඩයක් අරන් යන්න දන්නේ නැද්ද? අම්මගේ ඇතුළට ගිහිල්ලා තුවායක් අරගෙන ඇවිල්ලා කෙල්ලගේ ඔළුව පිහදානවා. ඔළුව පිහදාන ගමන් කියනවා නපුරු වැස්සා කාලකන්ණි වරුසාවක්. මගේ කෙල්ල ගෙට එනකන්වත් හිටියේ නැහනේ කියලා. එහෙම කියලා හරි ලස්සනට මෙයාට කියනවා හෙට කුඩයක් අරන් හෙට කුඩයක් අරන් යන්න කියලා බැනලා කියන්නේ නැතුව හරි ආදරණීය ලෙස කියනවා. නපුරු වැස්සෙන් බේරෙන්න පුතේ අපි හෙට කුඩයක් අරන් යන්. එතකොට අල්ලපු ගෙදර කාන්තාව කරන චෝදනාව. ඇයි මෙයා බබෙක්ද? කුඩයක් අරන් යන්න දන්නේ නැද්ද මේ දවස්වල වහිනවා? කාගේ චෝදනාවද පිළිගන්න කැමතිද? අම්මගේ චෝදනාවද අල්ලපු ගෙදර කාන්තාවගේ චෝදනාවද? අම්මා කියන දේ. අම්මා කියන්නේ හරි ආදරණීය ලෙස කියනවා පුතේ.
නපුරු වැස්සෙන් බේරෙන්න අපි හෙට කුඩයක් අරන් යමු. දරුවන්ට සෙනෙහසින් පාර කියන විදිය. හරි ආදරණීය වෙලා කෙල්ල කුඩයක් අරන් යයි හෙට. හරි ආදරණීය ලෙස කළා චෝදනාව. දෙමව්පියොන් දැනගන්න ඕන යාළගේ භූමිකාවත් ලස්සන එකක්, හැඩකාර එකක් කරගන්න ඕන, දැනගන්න ඕන. දරුවන්ගේ ජීවිතවලට සෙනෙහසින් පාර කියන්නට ඕන. ඒක හරි වැදගත්. එහෙම වෙන්න ඕන. සෑම දරුවෙක්ම දෙමව්පියෝ එක්කලා බැඳෙන්නට ඕන. දෙමව්පියන්ගේ ආශිර්වාදය ලබන්නට ඕන. ඒ ආශිර්වාදය හරි සුවිශේෂී එකක් වෙනවා. බුදු වෙන්නත් පුළුවන් කියලයි යෝජනා කළේ. අවසාන කාරණාව බුදුහාමුදුරුවෝ යෝජනා කරනවා, දේශනා කරනවා. ගාමිනී අපි කොහොම සමාජ වපසරිය තුල ජීවත් වුණා. අනිත්‍යතාවයේව අට්ඨියති. මේ සියලුම දේ බැඳිලා තියෙන්නේ මොනවත් එක්කද? වෙනස් වීම පදනම් කරගෙන නේද? අපි හැමෝගෙම ජීවිතේ වෙනස් වීම කියන කාරණාව පදනම් කරගෙනමයි යන්නේ. කෝ දැන් ලාංකික පරිසරය තුල වලව් පැලැන්ති නෑ නේද? ඒව ඉවරයි, විනාශ වෙලා. එයාලා එක කාලවකවානුවක් තුල ධන කුවේරයෝ නේද? ලොකු ආර්ථිකයක් ගොඩනගාගෙන හිටපු අය දැන් එයාලට මොකද වෙලා තියෙන්නේ? එයාලා ඇතැම් වෙලාවට දුප්පත් වෙලාම ගිහිල්ලා. ගාමිණීට සිහි කළා බුදුහාමුදුරුවෝ මේ දානානිසංසය ඇතුලේ ආර්ථිකමය සංකල්පයක් අසිබන්ද පුත්ත ගාමිණීට සිහි කරන්නේ බුදුහාමුදුරුවෝ කුල සූත්‍ර දේශනාවේ ඇතුලේ. ගාමිණී gedara දුප්පත් වෙන්න බලපාන්නේ දන් දීම නෙමේ ගාමිණී. දන් දීලා ලෝකේ මං කල්ප 91ක් පස්සට මෙනෙහි කළා කවුරුවත් දුප්පත් වෙලා නැහැ. ගාමිණී gedarak දුප්පත් වෙන්න බලපාලා තියෙන්නේ කාරණා 8යි. පළවෙනි කාරණාව දේශනා කළා රාජතෝවා. රජවරු නිසා දුප්පත් වෙන්න පුළුවන්. ඒ වගේමයි සොරු නිසා දුප්පත් වෙන්න පුළුවන්. ගින්න නිසා දුප්පත් වෙන්න පුළුවන්. ජලය නිසා දුප්පත් වෙන්න පුළුවන්. ආයෝජනයන් නිවැරදි නැති වුණාට පස්සේ දුප්පත් වෙන්න පුළුවන්. සුදුස්සන්ට සුදුසු තැන නොදුන්නු විට දුප්පත් වෙන්න පුළුවන්. දරුවෝ නිසා දුප්පත් වෙන්න පුළුවන්. අනිත්‍යතාවය බලපානවා. ඒ අනිත්‍යතාවය කියන කාරණාවේ ඇතුළේ දුප්පත් වෙන්න පුළුවන් කියන කාරණාව දේශනා කළා. හරි ලස්සන සූත්‍ර දේශනාවක් මම ඔබට මේ සරලව පැහැදිලි කළේ. ඒ කාරණාවේ ඇතුළේ අපට උගන්වන්නේ දානානිසංස උගන්වනවා. දන් දීම වැදගත් කියන කාරණාව උගන්වනවා. කොයි තැනකවත් දන් දීලා මිනිස්සු පිරිහෙන්නේ නැහැ. දන් දුන්නා කියලා මිනිස්සු දුප්පත් වෙන්නේ නැහැ. මේ සංසාර ගමනේ ඔබ මොනවා හරි ජීවිතේ ලබනවද සැනසීම? පෙර සසර දුන් දේ ප්‍රතිඵලමයි නේද? දීපු දේක ප්‍රතිඵලමයි මේ සියලුම දේ භුක්ති විඳින්නේ අනවරාග සංසාර ගමනේ දාණය කියන කාරණාව නිසා. ලස්සන ගමනක්, හැඩකාර ගමනක් ඔබ ආවා. ඒ පෙර පින් නිසා. මේ දෙමව්පියෝ දුන්නු වටිනාකම නිසා. ඒ දෙමව්පියන්ගෙන් ලැබිච්ච ශක්තිය නිසාමයි. ඒ ශක්තියට ඔබත් ආශිර්වාදයක් ආසු කළා. මේ වගේ ඊතා වටින නොනිමෙන මහාන් උරුමයක වටිනකම හදාගෙන පින් කුසල් එක්කාසු කරගෙන දයාබර මෞතුමියට ආශිර්වාදය ලැබුවා. පියතුමන්ට ආශිර්වාදය ලැබුවා. ඒ ආශිර්වාදය තුල දෙමව්පියන්ගේ ආශිර්වාදය තුල මම ඒකයි ඔබට සිහි කළේ. ප්‍රාර්ථනා කළත් නැතත් අපේ ජීවිත පැහැබර වෙනවාමයි. ඒ තරම් දෙමව්පියන්ගේ ආශිර්වාදය හරි ප්‍රබලයි. අර යලිත් මං ඔබට යෝජනා කරනවා අම්මා කිව්වොත් බුදු වෙන්නත් පුළුවන්. අප්පච්චි කිව්වොත් බුදු වෙන්නත් පුළුවන්. ඒ ආශිර්වාදය අතිශය වැදගත් වෙනවා. ඊළඟ අවසාන කාරණාව මම මේ ඔබට සිහි කරන්නේ කුල සූත්‍ර දේශනාවත් එක්ක එක්කාසු කළා ගෘහීය ජීවිතේ ලස්සන එකක් හැඩකාර එකක් කරගන්න ගමනම ආදරණීය වෙන්න වචනයෙන් මිනිස්සු නිවන්න පුළුවන්. අම්මට අපි වචනයෙන් නිවන්න පුළුවන්. අප්පච්චිට අපි වචනයෙන් නිවන්න පුළුවන්. ඒ තරම් වැදගත් කාරණාවක් ඒක. බුදුහාමුදුරුවෝ යෝජනා කළේ ප්‍රිය වචනය අතිශය වැදගත් කියන කාරණාව. බලන්න යශෝදරා වතහරි සුවිශේෂී එක. බුදුහාමුදුරුවෝ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ රාහුල කුමාරයා යශෝදරාව අත්හැරලා ගියපු දවස තියෙනවනේ. මේ සිදුවත් කුමාරය ගියපු අවස්ථාව තියෙනවනේ. ඒ යන්නේ පොඩි උප්පත්තිය ලැබලා පැය කිහිපයක් ඇතුළේනේ. එහෙම ගිහිල්ලා අවුරුදු 7කට පස්සේ වැඩම කළා කිඹුල්වතට නේද? උන්වහන්සේ වැඩම කරනවා කිඹුල්වතට අවුරුදු 7ක් රාහුල කුමාරයට එතකොට. යශෝදරාව උඩුමහලක ඉන්නවා. උඩුමහලේ සඳලු තලේ ජනේලයක් විවර කරලා පුංචි රාහුල කුමාරයට පෙන්නනවා කවුද එන්නේ වඩින්නේ?
තාත්තා එනවා කියලා. අර නරසිංහ ගාථා ඇතුලේ ලස්සනටම කිව්ව බණ පදට හරි ලස්සනට මේ කතාව කියාගෙන ආවා. හරි වැදගත් කාරණාවක් කියන්නේ කාරණාව ඇතුලේ. මම මේ කියන්නේ අම්මට පුළුවන් දරුවන්ගේ ලෝකේ නිවන්න පුළුවන් කියන කාරණාව. රාහුලට යශෝදරාව හරි ලස්සනට කියනවා පුතේ අර කේසර සිංහෙක් වගේ වැඩම කරන්නේ උඹේ තාත්තා. අනිත් අය වගේ නෙමෙයි එයා ඇවිදින්නේ. එයා ඇවිදිනකොට හරි ලස්සනයි. අනිත් අයට නැති කටහඬක් හැඩක් එයාගේ කටහඬ ඇතුලේ තිබුණා. අනිත් අයගේ කෙස් ගස් ටික වගේ නෙමෙයි එයාගේ කේශ කලාපේ. ඒ තරම් ලස්සනයි. කෙස් ටික හරි හැඩයි. අනිත් අයගේ හිනාව වගේ නෙමෙයි ඒ හිනාව හරි හැඩයි. පුංචි රාහුලට තමන්ගේ තාත්තා පිළිබඳව ඇති කරන්නේ මේ ආදරයක්ද වෛරක්කාර අදහසක්ද? ආදරණීය බවක් ඇති කරනවා. පුතේ අනිත් අය වගේ නෙමෙයි එයා හරි විශේෂයි. එයා කේසර සිංහෙක් වගේ. සුදු පාට රෙදි කැබැල්ලක අඳිනවා බුදුහාමුදුරුවෝ. රූපේ අඳිනවා. ඇඳලා කියන්නේ මේ ඇස් අනිත් අයගේ ඇස් වගේ නෙමෙයි කියලා කිව්වා ඒකයි. අර නරසිංහ ගාථා ඇතුලේ කාරණාව කියනවා. වචන වලින් නිවල ඉවරයි. ඒකයි කිසිම ගාණක් නැතුව. අර සඳලු තලෙන් බැහැලා දූවල ගිහිල්ලා බුදුහාමුදුරුවන්ගේ දකුණු අතේ මේ සුලැඟිල්ලේ එල්ලෙන්නේ බයක්වත් නැතුව. අවුරුදු 7කට පස්සේ තාත්තා දකින්නේ. වර්තමානයේ නම් දාලා ගියොත් සාප කරනවා නේද? ඒ අම්මමයි පන්සලේ බෝගහේ පඳුරු බඳින්නේ. තාත්තට මොනෝ වෙන්න කියලාද? සාප කරලා වඳින්නේ. හැබැයි යශෝදරා වත එහෙමුනේ නැහැ. යශෝදරාව රාහුල නිවලා ඉවරයි. රාහුල නිවල කියන්නේ රාහුල උපරිම නිවලා. හැබැයි මේ වචනේ ඇතුලේ තියෙන මොනවද? ආදරය තියෙනවා, ඉවසීම තියෙනවා, මෛත්‍රී සහගත බව තියෙනවා, දයාව තියෙනවා, ලෙන්ගතුකම තියෙනවා. බැරිද මිනිස්සු නිවන්න? නිවන්න පුළුවන්. වචනය ඇතුලේ මිනිස්සු නිවන්න පුළුවන්. හැබැයි මේ වචනය ඇතුලේ ඉවසීම කියන කාරණාව අත්‍යවශ්‍යයි. දෙමව්පියන්ට ඔය ටික ඕන වෙනවා. ලෙන්ගතුකම ඕන වෙනවා. සෙනෙහස ඕන වෙනවා. මේ වචනය ඇතුලේ නිවන්න පුළුවන්. ඒක හරි සුවිශේෂී කාරණාවක්. අර වේල්ස් කුමාර විද්‍යාලයේ විදුහල්පතිතුමා කරන දේශනය ඇතුලේ ඒ කාරණාව එතුමා සිහි කරනවා. එතුමා උදේ පාන්දර ඉස්කෝලේට එනවා කිව්වා. ඉස්කෝලේට ඇවිල්ලා කොරිඩෝවේ දිගේ ඇවිදගෙන යනවා. ඇවිදගෙන යනකොට දරුවා මුණ ගැහෙනවා. දරුවන්ට ඇතැම් වෙලාවට හිනාවත් එක්කලා සුබ උදෑසනක් කියනවා. ඇතැම් වෙලාවට good morning කියලා කියනවා. ළඟපාත හිටියොත් යන ගමන කෙල්ලද කොල්ලද බලන්නේ ඔලුවටත් අත තියාගෙනත් යනවා. දුරකථන එමතුමක් දීලා සර්ට කතා කරනවා දියණිය කියනවා අපේ සර් උසස් අධ්‍යාපනය සඳහා මං ජපානයට යනවා. මම මේ ආපු ගමනට අපේ සර් මට ගොඩක් උදව් කළා. සර්ට බොහොම පිං කියන කාරණාවක් කියනවා. සර්ට මතක නැහැ. දුරකථන එමතුමක් දීලා කියනවා සර් මම මනීෂ කතා කරන්නේ. හැබැයි සර්ට මතක නැහැ මනීෂ කිව්වට. දරුවෝ ගොඩක් මුණ ගැහිලා තියෙන නිසා. ජලිත් මතක් කළා කියලා කියනවා සර් පාසලේ ඉස්කෝලේ ක්‍රීඩා පිටියේදී දුරකථන එමතුමක් ආව පාසලට අම්මා නැති වුණා කියලා. අන්නේ නැති වෙච්ච අම්මගේ දියණිය මම මනීෂා. ඉස්කෝලේ කොයි වෙලාවකවත් මං වේලාසනේ එන්නේ නැහැ. පරක්කු වෙලා මං එන්නේ. හැබැයි සර් ඉස්කෝලේට ආපු කාලවකවානුව තුල මමත් ඇතුළු තවත් ළමයි හරි කැමති සර් උදේ පාන්දර මුණ ගැහෙනවනම් සර් good morning සුබෝදෑසනක් කියලා හරි ලස්සනට hina වෙනවා. ඒකට මං හරි කැමතියි. ඒක නිසා මං කල්පනා කළා වේලාසන ඉස්කෝලේ යන්න ඕන. ඒක හරි ආදරණීය වචන ටිකක් එතන තියෙනවා. මේ කිව්වේ වචන වලින් මිනිස්සු නිවන්න පුළුවන් කියන එක. බුදුදහම කියන්නේ වැඳ වැඳ ඉන්න දහමක් නං නෙමෙයි. බෞද්ධ දර්ශනය කියලා කියන්නේ ආමිස පූජා හොඳයි, ගැටලු නෑ, ඒවා හොඳයි වටිනවා. හැබැයි ප්‍රතිපත්ති එකතු කරගන්න. ජීවිතයට ප්‍රතිපත්තිමය ටිකක් එක්කාසු කරගන්න. ඒවා හරි වැදගත්. වචනෙන් අපට පුළුවන් මිනිස්සු නිවන්. දෙමව්පියෝ ආදරණීය වෙන තරමට, දරුවෝ ආදරණීය වෙන තරමට ගෙදර දුප්පත් වෙන එකක් නැහැ. ගෙදර පොසත් වේවි. වගකීම දරුවන්ට පවරන්න ලස්සන ගමනක්, හැඩකාර ගමනක් යන්න කියන යෝජනාව තබනවා. මීට වඩා අනුශාසනාව දීර්ඝ කරන්නේ නේ. බොහෝ වෙහෙස මහන්සි වෙලාද දවස තුල මේ පින්කම මේ ඇත්තු මේ සිද්ධ කරන්නේ. වෙහෙස මහන්සි වුණා, ශ්‍රමය කැප කරලා, ධනය කැප කළා, කාලය කැප කළා.
ඒ දෙමව්පියෝ සතුටු සිත්තැත්තෝ බවට පරිවර්තනය කරන්න. දයාබර මෞතුමියට ආශිර්වාද තබන්න. පියතුමන්ට ආශිර්වාදය තබන්න. මේ ගමන තුල ඔබට මරණාසන්න මොහොතේ පවා සතුටු වෙන්න පුළුවන්. මගේ අම්මා වෙනුවෙන්, මගේ තාත්තා වෙනුවෙන් අපි කරන්න ඕන වගකීම් යුතුයකම් සිද්ධ කළා කියන කාරණා. ඒක නිසා සුජීවත්ව ජීවත් වෙන අම්මට වටිනකම එකතු කළා. සුජීවත්ව ජීවත් වෙන අප්පච්චිට වටිනකම් එක්කාසු කළා. අම්මා අප්පච්චිගේ ජීවිතවලට තුරුණුවන්ගේ රැකවරණේ ආශිර්වාදය ප්‍රාර්ථනා කළා. යලිත් මම ඔබට දේශනාවේ ඇතුලේ සිහි කරනවා කාරණාවක්. ඒ කාරණා කිහිපෙම සිහි කරනවා. ලෝතුරු බුදුහාමුදුරුව පිළිබඳව ප්‍රසාදයේ ගෞරවය ගොඩනගා ගන්න. ධර්මයේ පිළිබඳව විශ්වාසයේ ගෞරවය ගොඩනගා ගන්න. ආර්යතුමන් වහන්සේලා පිළිබඳව විශ්වාසයේ ගෞරවය ගොඩනගා ගන්න. දහසක් ඉපදී මේ යන පොළොවේ ඔබත් මමත් ආවේ සදාකාලිකව ජීවත් වෙන්න නෙමෙයි. පොඩි කාල වකවානුවක් අපි ජීවත් වෙන්නේ. ඒ ජීවත් වෙලා ඉන්න ටික කාල පරිච්ඡේදය ඇතුලේ කාලයකට පස්සේ මේ ලබාගත්තු මනුස්ස ජීවිතය මොන හේතුවක් නිසාවත් විනාශ කරගන්න එපා. සැපසතුට තවත් කෙනෙක් මත තීරණය කරන්න එපා. සතුටින් ඉන්න ඕන විදිය ඔබ ගොඩනගා ගන්න. බුදුහාමුදුරු යෝජනා කරනවා පාමොජ්ජ බහුලා බික්කු කේමම් පතිත්ත බික්කු. මහණෙනි සතුටින් ජීවත් වෙන්න. නිවනම ප්‍රාර්ථනා කරගන්න. හොඳ ආර්ථිකයක් හදාගන්න. මේ දුවදරුවෝ එක්කලා ලස්සන ගමනක්, හැඩකාර ගමනක් යන්න. බුදුදහමේ පාඩම් ජීවිතයට එක්කාසු කරගන්න. ප්‍රතිපත්තියක් විදියට ඒව යොදා ගන්න. බුද්ධ වත කියන කාරණාව සිද්ධ කරන්න. පොඩි පැටවුන්ටත් ඒක උගන්වන්න. ධර්ම රත්නයේ සංඝ රත්නයේ පිළිබඳව විශ්වාසයේ ගෞරවයේ ගොඩනගාගෙන මරණ මිනිස්සුයි කියන තැන ඉඳගෙන මේ කටයුතු ජීවිතවලට පින් කුසල් මෙක්කාසු කරගන්න. මොන හේතුවක් නිසාවත් ඔබගේ සත්පුරුෂ ගති තවත් කෙනෙක් නිසා විනාශ කරගන්න එපා. ප්‍රබල අකුසල් කර්ම මොනවද? ලෝභ, දේශ, මෝහ කියන දේවල් නේද? ලෝභ, දේශ, මෝහ කියන්නේ. අපි වැඩියෙන්ම දේශ සහගත වුණේ ඔබ ගැන හිතලා තරහ ගත්තද නෑනේ? ඔබ ගැන හිතලා තරහ වෙච්ච තැන් තියෙනවද? බොහොම අඩුයි නේද? බොහොම අඩුයි, අල්පයි. අපි වැඩිපුරම තරහ ගත්තා නම් තවත් කෙනෙක් නිසා නේද? තවත් කෙනෙක් නිසාම. ඇතැම් වෙලාවට අපි තරහ ගත්ත ගෙදර දොරේ හදාගන්න බල්ල පූස නිසානේ. බත්පත බෙදාගෙන ඇවිල්ලා පූස බල්ලාද ඇවිල්ලා ඇඟේ දෙවටුණොත් ඇතැම් වෙලාවට තරහ යනවා. අපි තරහ ගත්තේම අනුන් නිසාමයි. මං යෝජනා කරනවා. තවත් කෙනෙක් නිසා මේ සසර ගමන දික් කරගන්න එපා. එයා තවත් කෙනෙක් මත සැපසතුට තීරණය කරන්නත් එපා. ඔබගෙන් වෙන්න ඕන යුතුයකම වගකීම සිද්ධ කරන්න. ඒක අතිශය වැදගත්. හේතුව අපි සදාකාලික වෙන්න ආපු මිනිස්සුනේ. අත්තහනු ලෝකෝ අනබිස්සරෝ. මේ ලෝක ධාතුව තුල ඔබත් මමත් හරි අසරණයි. අපිට ඉන්ෂුරන්ස් නැහැ. මේ ලෝකයේ තුල අපිට ඉන්ෂුරන්ස් නැහැ, අසරණ වෙනවාමයි. මොනතරම් මිල මුදල් සල්ලි මිල මුදල් ගොඩනගා ගත්තත් දවසක හුදකලා වෙනව තනි වෙනවාමයි මේ ජීවිතේ. අත්තහනු ලෝකෝ අනබිස්සරෝ කියලා බුදුහාමුදුරුවෝ සිහි කළේ ඒ කාරණා. රට්ටපාල හාමුදුරුවන්ට බණපදේ දේශනා කළා. ඒක ප්‍රබල දේශනාවක් ජීවිතයට. ඒ කාරණාවන් ජීවිතයට එක්කාසු කරගන්න. මේ අනබිස්සරෝ රැකවරණයක් නැහැ. රෝගාබාධ හැදෙනවා. දවසක අපට කාමරය ඇතුලේ හුදකලා වෙනව තනි වෙනවා කියන කාරණා එනවාමයි. මේ ජීවිතයට ඔය කියන කාරණා එනවාමයි. ඒක නිසා ඒ පිළිබඳව හිතලා කල්පනා කරලා ජාති බයං උප්පත්තිය බයට කාරණාව, වයසට යෑම බයට කාරණාව, ලෙඩවීම බයට කාරණාවක්. මේක කෙලවර මොකක්ද? මරණය කියන කාරණාව. මරණයත් උප්පත්තියත් අතර අපි ලස්සන ගමනක්, හැඩකාර ගමනක් යන්නට ඕන. ඒකට අවශ්‍ය කරන පසුබිම ආර්ථිකමය සංකල්පය අසිබන්ද පුත්ත ගාමිණී මුල් කරගෙන බුදුහාමුදුරුවෝ දේශනා කළා. gedara දුප්පත් වෙන්න නැතුව, රට දුප්පත් වෙන්න නැතුව ලස්සන ගමනක්, හැඩකාර ගමනක් යන්න. ගෘහීය ජීවිතය පවුල පන්සල කියන සංකල්පයම ගොඩනගා ගන්න. බුදුන් වැඩ ඉන්න තැනක් බවට පරිවර්තනය කරගන්න. ලස්සන ගමනක්, හැඩකාර ගමනක් යන්න. ලද දෙයින් සතුටු වෙන්න. ආදරණීය වෙන්න. ඒ ආදරණීය වචනය ඇතුලේ කරුණාව, දයාව, ඉවසීම කියන පූජනීයත්වයන් හදාගන්න. එතකොට පින්බර ගමනක්, හැඩකාර ගමනක් යන්න පුළුවන්. ඉතින් මේ සන්ධ්‍යා භාගය තුල සිද්ධ කරගත්තා වූ පින් කුසල් ලෞතුරු බුදුහාමුදුරුවෝ දේශනා කරපු බණපද ශ්‍රවණය කළා. සීලයක පිහිටියා, පංචශීලයේ සමාදන් වුණා. දහත් ගිලම්පස වලින් ලෞතුරු බුදුහාමුදුරුවෝ පිදුව බණපද ශ්‍රවණය කළා. මේ ਸਰව ප්‍රකාරයෙන් ඉටු කරගත්තා වූ පින් කුසල් සාන්තගිරි, පට්ටිය පොළ, නැටොල් පිටිය, තංගල්ල මේ නිවෙස්වල පදිංචිව වාසය කරන ජීවත් වන ලියනාරච්චි පවුලේ සියලුම දුවදරුවෝ එක්රාසී වෙලා මේ පින්කම සංවිධානය කරලා සිද්ධ කළා. දයාබර මෞතුමියට 2026 මැයි මාස 27 වන දින 92 වෙනි වියට පාතබන දයාබර පියතුමන්ට ආශිර්වාද කරනවා.
සුබම සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා. නිදුක් බව නිරෝගී භාවයේ චිරජීවනයත් එක්කලා ලබන මේ මාසය තුල. ඒ වගේමයි මෞතුමිය සිහිපත් කරලා ඈට දීර්ඝායු සම්පත් ප්‍රාර්ථනා කරනවා 2026 ජුනි මාස 17 වන දින 85 වන වියට පාතබන දයාබර මෞතුමියට ඔබතුමීට නිදුක් බව නිරෝගී භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. සතුටුයි නේද අම්මා? කරපු පින්කම ඇතුලේ මේ දරුවෝ ඒකරාශී වෙලා ඔබ දෙපළට තුරුණුවන්ගේ රැකවරණය ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරන්න පින්කමක් සිද්ධ කළා. ඒ පින්කම තුල දරු හිතමිතුරු මේ සියලුම දෙනා දරුමුණු පුරෝ සියලුම දෙනා සාදු නාද මැද දෙමව්පියන්ට ආශිර්වාදයක් කාසු කරමු. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියන ප්‍රාර්ථනාව තබමු. ඒ වගේමයි මේ පින්කමට සහ සම්බන්ධ වෙන ලියනාරච්චි පවුලේ සියලුම දෙනාට නිදුක් බව නිරෝගී භාවයේ චිරජීවනයේ හේතු වාසනා වේවා. ඒ වගේමයි දම්සතර මේ මාධ්‍ය නාලිකාව මෙහෙයවන මාධ්‍ය නාලිකාවට අනුශාසකත්වය දෙන ගෞරවනීය නායක හාමුදුරුවෝ ඇතුළු කාර්ය මණ්ඩලයට තුරුණුවන්ගේ රැකවරණේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරනවා. සහභාගී වෙන සියලු දෙනාට නිදුක් බව නිරෝගී භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාට. ඒ වගේමයි මීට දවස් කිහිපයකට මත්තේදී මේ දුන අපේ තිලකරත්න මහත්මයා නමින් මේ දුන දයාබර සහෝදරය සාන්ත මුදලාලි මහත්මයා මේ පින් දැක අනුමෝදන් වේවා. එතුමන්ටත් බුදුන් දැක නිවනින් සැනසීම පිණිස මේ කුසල් පින් හේතු වේවා. වාසනාව වේවා. ඒ වගේමයි තිලකරත්න මහත්මයාගේ මෞතුමිය එතුමියටත් ආශිර්වාදයක් ආසු කරනවා. නිදුක් බව නිරෝගී භාවයේ චිරජීවනයේ ලැබේවා. එතුමාගේ ආරාධනාවෙන් වැඩම කළේ එතුමා වෙහෙස මහන්සි වුණාද දවස තුල මේ කටයුත්ත සංවිධානය කරලා අපත් සම්බන්ධ කරගෙන මේ දේශනාව සිද්ධ කරන්න එතුමා වෙහෙස මහන්සි වුණා. එතුමාන්ට එතුමාගේ පෞල් පසුබිම තුල ස්වාමි දියණිය පුතණුවන් දෙපළ ඒ ඇත්තන්ටත් නිදුක් බව නිරෝගී භාවයේ චිරජීවනයේ ලැබේවා. ලෝකවාසී රටවාසී සියලුම දෙනාට තුන්වන්ගේ රැකවරණේ ආශිර්වාදයේ හේතු වේවා. අපල මග හැරේවා. සිත සාන්තිය යහපත වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සම්බුද්ධ ශාසනය අපේ ගෙවල් දොරවල් අපව ආරක්ෂා කරන අල්පේශාක්‍ය මහේශාක්‍ය දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. සතුටු සිත් ඇති දෙවියෝ ඔබව ආරක්ෂා කරගනිත්වා. දෙවියොත් පතන්නා අවබෝධයකින් නිවනින් සැනසේවා කියලා සාදු නාද දෙමු. අවසන ජාති ජරා දුක්ඛ දෝමනස්යන්ගෙන් නිමහල් බිදු බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසනසී පැමිණ වැඩී වදාළ උතුම් නිවනින් සැනසීම පිණිස ඔබ අප සියලු දෙනාට පින් කුසල් හේතු වේවා. වාසනාව වේවා කියලා සාදු නාදයක්. ආකාසට්ඨා චබුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා චබුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා චබුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මං පරන්ති. සියලු දෙනා හුම්බැඳගමු. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්තේ සග්ග සම්පත්තේ මේවච අතෝ නිබ්බාන සම්පත්තේ හිමිනාතේ සමේජතු. සියලු දෙනාට තෙරුවන් සරණයි.